ගෞරව ශ්‍රාස්ත්‍රපති අතිපූජනීය ගරු පළාතට පඤ්ඤානන්ද නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ විහාර වාසී මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි අදත් අපගේ සුපුරුදු ධර්ම දේශනා මාලාවේ අලුත් දේශනයකින් තමයි අද දවස පටන් ගැනීමට බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි පසුගිය පොය දවස් කීපයක් චතුරාර්යකා භාවනා ආරම්භ කරලා ඒ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒක මොකද අපි සියලු දෙනාම මේ බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව සහ මරණ සතිය වැඩිමෙන් මම හොඳ අත්දැකීමක් ලබා ගත්තා. එතකොට මේ සීල පින්වතුන් මතක තියාගන්න ඒවා දවසට අඩුම ගානේ විනාඩි 15ක්වත් එක භාවනාවකින්වත් කරන්න පුරුදු වෙන්න තවන් කාල වේලාව හොයාගෙන. මොකද ඒවා මහා ආනිසංසයි. මහා ආනිසංසයි. දැන් පින්වතුන්ට පේනවා උරග ජාතකයේ මරණ සතිය පමණක් වැඩුවොත් හරියට සතර පායෙන් ගැලවෙනවා. ඒ බ්‍රාහ්මණ පුත්‍රයා අකාලේ මියගින් දිව්‍ය ලෝකෙ උපන්නේ. මොකද්ද කරපු පුණ්‍ය කර්මය? මරණ සතිය වැඩුවා. ජීවිතේ අනියතම් මරණේ නියතම් ඕනම වෙලාවක මේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට වෙලාවක් නැහැ, වයසක් නැහැ. මරණය ඕන වෙලාවක ඕන කෙනෙකුට ඕන වෙලාවක සිද්ධ වෙන්න පුළුවන්. යථාර්ථයක් බව අවබෝධ කරගෙන මරණ සතිය වඩන්න. ඒ වගේම අනිත්‍යවත්. මං හිතන්නේ මේ පින්වුතුන්ට බොහොම දීර්ඝ මරණ සතියක් අපි දීලා තිනවා පොළයක්. මගේ පොතේ තියෙනවා මරණ සතිය වඩන්න ඇති. තමන්ට කැමති එකක් තෝරගෙන මරණ සතිය වඩන්න. ඉතින් අද ධර්ම දේශනාව සඳහා මාතෘකාව තියෙන පින්වතුනි ටික දිග එකක් ටික කාලයක් යයි අපි ඒක ඉවර කරන්න. බුදුගුණ වර්ෂාව. දැන් අපි බුදුගුණ මේ සීල පින්වතුන් දන්නවද? දැන් බුදුගුණ අපි කෙටියෙන් අපි සජ්ජායන කිරීමක් කරා. ඒ පොතේ අඩංගු වෙනවා බුදුගුණ දීර්ඝව නේද? දීර්ඝව බුදුගුණ වඩ හැටි දේශනාවකුත් එතන තියෙනවා. සටහනක් තියෙනවා. Tamanට කැමති නම් ඒ දීර්ඝ දේශනාවත් බුදුගුණ භාවනාවත් කරන්න පුළුවන්. වඩා හොඳයි. මේ බුදුගුණ වර්ෂාවට අපි ඇතුළත් කරලා තියෙන පින්වත්නි අපේ බුදු පියාණන් වහන්සේගේ එහෙම නැත්නම් ශාක්‍ය මුනීන්ද්‍ර තථාගත ඍෂියෝ දස බලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ අපි කෙටියෙන් කියන්නේ බුදු පියාණන් වහන්සේ කියලා. උන්වහන්සේගේ ගුණ අනන්තයි. ගුණ අනන්තයි. ඉතින් ගුණ 9කින් කැටි කොට දක්වලා තමයි උන්වහන්සේම ඔය ඉතිපිසෝ ගාථාවෙන් දක්වලා තියෙන්නේ 9ක්. නමුත් ඉතින් බුදුගුණ අරහම් බුදුගුණය උනත් ගත්තොත් ඇත්තරම අනන්තව බුදුගුණ වලට බෙදන්න පුළුවන්. එච්චර බුදුගුණ තියෙනවා. දැන් අපි මේ දේශනාවේදී අපේ අවධානය යොමු කරන්නේ දැන් මේ පොතේ සාකච්ඡා නොකරපු තවත් මහත් රාශියක් බුදුගුණ තියෙනවා. ඒ සම්බන්ධව තමයි. එතකොට මේ පින්වතුන් දැන් ධර්ම දේශනාවක් ආනකොට මතක තියාගන්න එක දෙයක් තමයි බුදු පියාණන් වහන්සේම සඳහන් කරලා තිනවා. පාලියෙන් මම ඉස්සර කියන්න කොහොමද මේ ධර්ම දේශනාවක් අපි සවන් දීලා ප්‍රයෝජන ගන්න කියලා. ඒකට අපි කියන්නේ තන් සුණාත සාදුකන් මානසිකරේත. තන් සුණාත සාදුකන් මානසිකරේත. ඒ කියන්නේ පින්වත්නි හරියට ධර්ම දේශනාව සවන් දෙන්න ඕන. හොඳට සවන් දෙන්න ඕන. ඒ කාරණා මතක තියාගන්න ඕන. ඊට පස්සේ නුවණින් මානසිකාරය කරන්න ඕන. නුවණින් මෙනෙහි කරන්න ඕන. දැන් මේ දීලි පින්වතුන්ට අපි සටහන් දීලා තියෙනවා, පොත්පත් දීලා තියෙනවා. සියලු දේ මතක තියාගන්න බැරි හින්දා තමයි එහෙම දීලා තියෙන්නේ.
නමුත් ඉතින් දන්න ධර්ම කාරණා විශේෂ ධර්ම කාරණා තන් තුනත සාදුකන් මානසිකරේත හොඳට මතක තියාගෙන නුවණින් මෙනෙහි කරන්න ඕන. එතකොට තමයි පින්වත්නි තමන්ගේ අර ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්නේ. මම නිතරම මතක් කරන්නේ එකම දේ කියන්නේ මොකද මේ පිංගුතුන්ට මේ ප්‍රඥාව දියුණු වෙන්න ඕන. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. ඒව තමයි ඉන්ද්‍රිය ධර්ම. බල ධර්ම කියන්නේ ඒවමයි. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. ඒ භාවනා කිරීමෙන්, ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්, ධර්මයේ මානසිකාරය කිරීමෙන්, මෙනෙහි කිරීමෙන් ඒ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙනවා. ඒ දියුණීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ පිංගුතුන්ට මාර්ගඵල අවබෝධයකට යන්න පුළුවන්. ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී, චුල්ලසෝතාපන්න. ඉතින් දැන් දන්නවනේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් මට්ටමට යන්න පුළුවන්. ඉතින් මම නිතරම කියන දෙයක් තමයි මේ හැම ධර්ම පර්යායයක්ම ඕනෙ වෙන්නේ නැහැ. හැම සූත්‍රයක්ම ඕනෙ වෙන්නේ නැහැ. 18000 සූත්‍ර තියුණාට එක සූත්‍රයකිනුත් නිවන් දකින්න පුළුවන්. නේද? එක සූත්‍රයකින් නිවන් දකින්න පුළුවන්. දැන් සියලු පින්වතුන් දන්නවනේ දැන් බුදු පියාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාවෙන් සෝවාන් ඵලයටපත් වුණේ කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ විතරනේ. නේද? ඊතුරු 4 දෙනා නිවන් දැක්කේ මොන ධර්ම දේශනාවෙන්ද? ඊතුරු 4 දෙනාම නිවන් දැක්කේ දෙවෙනි ධර්ම දේශනාවෙන්. මොකක්ද ඒ? අනත්ත ලක්ෂණ සූත්‍රය නේද? අනත්ත ලක්ෂණ සූත්‍රය. දැන් බලන්න ඒකට සෝවාන් වෙන්න බැරි ස්වාමින් වහන්සේලා අනත්ත ලක්ෂණ සූත්‍රයෙන් රහතන් වහන්සේලා බවට පත් වුණා. ඒ කියන්නේ මේ සූත්‍රයේ ඔක්කොම අඩංගු වෙලා තියෙනවනේ. නිවන් දකින්න අවශ්‍ය කාරණා. සූත්‍ර 18000 ඇහුවද නෑද? ඒක තමයි පින්වත්නි මේ ධර්ම පරියාය ධර්ම මේ ක්‍රම වේදයන් සියලු දෙයම අවශ්‍ය වෙන්නේ නෑ නිවන සඳහා. එකක් හරියට වැඩුවොත් තමන්ට නිවන වැඩි දුර නෑ පින්වතුනි. මාර්ගඵල අවබෝධයේ එච්චර වැඩි දුරක් නෑ. ඉතින් මේ මතක තියාගන්න පින්වතුනි මේ අනවරාග්‍ර සංසාරයේ අපි මේ මනුස්ස ආත්මයක් ලැබලා මේ සුගතියකනේ අපි ඉන්නේ උපදිලා තියෙන්නේ නේද? මනුස්ස ලෝකේ සහ දිව්‍ය ලෝක 6 තමයි සුගතිය විදියට වැටෙන්නේ. අනිත් ඒවා අනිත් සුගතිය ඉතින් ගොඩා ඉහළේවනේ. රූපාවචර බ්‍රහ්ම ලෝක, අරූපාවචර බ්‍රහ්ම ලෝක, අනිත් ඒවා හතර අපාය. සුගතියත් වේලක් සුගතියක ඉපදිලා මෙච්චර දුකක් තියෙනවනම් දැන් බලන්න අපිට මොනතරම් දුකක්ද තියෙන්නේ කියලා. ජාති, ජරා, ව්‍යාධි, මරණ ගැලවීමක් තියෙනවද කාටවත්? ජාතියෙන් ගැලවීමක් තියෙනවද? උපතෙන් ගැලවීමක් නැහැ පින්වතුනි. අපි නිවන් දැක්කේ නැත්නම් අපි ඊළඟ මරණයෙන් පස්සේ නැවත උත්පත්තියක් 31 ලෝකතලයේ කොතන හරි තියෙනවා. මේක ගැන උතර අවබෝධ කරගන්න. ශෝක ඊළඟට ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසා කෙලවරක් නැහැ මිනිස්සෙක් කියලා ඉපදුනක්. ඒ සුගතියද නිකන් හිතන්න බලන්න අපි දැන් සතර අපායට වැටුනොත් එහෙම මොනතරම් දුක්ඛන්තරාවක් දරන්න සිද්ධ වෙනවද? එහෙම හිතන්න. මේ සුගතියෙත් මේමනම් නරක තිරිසන් പ്രേත අසුර මේ නිකාය වලට වැටුනොත් අපායකට වැටුනොත් එහෙම මුළු ඊළඟට බලන්න පින්වත්නි මේ මනුෂ්‍ය ආත්මේ නම් අවුරුදු 100ක් වැඩිම ආයුෂ. නමුත් අපායේ එහෙමද? කල්ප කෝටි ගණන් අපායවල ආයුෂ. ඉතින් එච්චර කාලයක් ඉන්න වෙනවා. ඒක නිසා මේ බුද්ධෝත්පත්ත කාලයක් සහ මනුෂ්‍ය උපතක් ලැබිච්ච වෙලාවේ ආම්බෙන්නේ පින්වත්නි මේක ලැබෙන්නේ මම කලින් පින්වතුන්ට සඳහන් කර තියෙනවක. ආම්බෙත් බොහොම කලාතුරකින් තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඇයි? දැන් ධර්මයේ සඳහන් වෙනවා සමහර මහා කල්ප 60 මහා කල්ප 31 61ක් මහා කල්ප 30ක් මීට කලින් අබුද්ධෝත්පාද බුදුවරු පහළ වෙලා නැහැ. බුදුවරු නැහැ. බුද්ධ ධර්මයක් නැහැ. ඒ වගේ තමයි මනුස්ස උපතත්. මේ මිනිස්සෙක් වෙලා උපත්යක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඊළඟ මේ දෙකම සම්මුඛ වෙන්නේ ඊටත් වඩා කලාතුරකින්. බුද්ධ ධර්මය තියෙනවා මිනිස්සෙක් වෙලා උපදිලා තියෙනවා.
ඉතින් අපි හිතමු මේ සියලු දෙනාටම තව එකක් අවශ්‍යයි ත්‍රි හේතුක ත්‍රි හේතුක ප්‍රතිසන්දියකින් උප්පත්තියක් ලබන්න ඕන මාර්ගඵල අවබෝධයේද අපි හිතමු මේ සියලු දෙනාම ත්‍රි හේතුක ප්‍රතිසන්දියකින් උප්පත්තිය ලබලා කියලා ඒ කියන්නේ අලෝභ ආදේශ අමෝහ මේ කුසල් සිත් වලින් කරපු පින් දාම් වලින් තමයි මේ ආත්මය ලැබිලා තියෙන්නේ කියලා. ඒක නිසා අද අපි බුදු ගුණ වර්ෂාව පටන් ගන්න කලින් මේ පින්වතුන්ට මේ අපි අර නිම මේ මොනවද මේ මරණ සත්‍ය කරන්න කලින් සේලා සූත්‍රයේම විස්තර වගේක් කරානේ පොඩ්ඩක් නැවත ඒව ටිකක් ගැඹුරට සාකච්ඡා කරන්න කැමතියි. මොකද මේ සීල පුංගුතුන් මේවා උඟක් දෙනෙක් ඇත්තරම මේ ධර්ම මාර්ගයේම ඉන්නින්දා මේවා ටිකක් දැනගන්න එක හොඳයි. දැන් අපි හිතන්න පින්වත් මේ සීලුම මේ කාම වස්තුන් අපි පරිහරණය කරන ඒවා දෙකක් තියෙනවනේ කාරණා ආසාව සහ බැඳීම. පණ ඇති සහ පණ නැති කාම වස්තුන් වලට ඒව ඔක්කොම විස්තර දීලා තියෙනවනේ. මොනවද? පින්වතුන් දන්නවනේ ඒවා. මේව ආසාව සහ බැඳීම ආස්වාදේ නැත්තම් අපි හිතන්නේ මේක සැපක් කියලානේ. අපි හිතන්නේ සැපක් කියලා. නමුත් පින්වත්නි මේ ආසාව සහ බැඳීම් තමයි මේ නිසා තමයි අපට සියලු දුක් හටගන්නේ. අන්න ඒක හොඳට මතක තියාගන්න. ආසාවන් බැඳීම් තියෙන තැන දුක ඇත. ආසාවන් සහ බැඳීම් නැති තැන දුක නැත. එමෙ නැත්නම් ආසාවන් බැඳීම් වලින් නිරුද්ධ වූ තැන දුක නැත. මේකට හොඳ උදාහරණයකුත් මම කියන්නම්. දැන් පින්වතුන් මේක අහලා තියෙනවනේ නිතරම ගිනි බෝල කතාව. දැන් නුවර පෙරහැරි අපි දැකලා තියෙනවා ගිනි බෝල කරකවනවා නේද? සියලු දෙනාම දැකලා තියෙනවා ගිනි බෝල කරකවනවා. එතකොට මේ ගිනි බෝල ඇත්තටම මොකද්ද එතන තියෙන්නේ? එක්තා සාමාන්‍යයෙන් අඩි 5ක 6ක දණ්ඩක් තියෙනවා. ඒකට ගිනි පන්දම් දෙකක් සවි කරලා තියෙනවා. ඒ ශිල්පියෙක් ඉතා වේගයෙන් මේක කරකවනවා. එක එක දිශාවලට කරකවන උඩට අත් උස්සලවිල්ල උඩ අතට කරකවනවා ආයි පල්ලයට කළා පල්ලයට කරකවන වේගයෙන් කරකවනවා අපිට පේන්නේ ගිනි වලල්ලක් නේද අපිට පේන්නේ ගිනි වලල්ලක්. ඉතින් දැන් අපි කෙනෙක් කවුරු හරි ඇහුවොත් එහෙම එතන තියෙන්නේ ගිනි බෝලයක්ද ගිනි වලල්ලක්ද කියලා අන්න එතන ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි හේතුව මොකද? කවුරු හරි කිව්වොත් එහෙම මෙතන තියෙන්නේ ගිනි බෝලයක් කියලා ඒකත් වැරදි. හරි නෑ. මොකද අපිට ගිනි වලල්ලක් පේනවනේ. වේගෙන් කරකවනකොට ගිනි වලල්ලක් පේනවා. පේන නිසා ඒක ගිනි බෝලයක් කිව්වොත් වැරදි. ගිනි වලල්ලක් තියෙනවා කිව්වොත් ඒකත් වැරදි. ඇයි හේතුව? එතන ගිනි වලල් නෑ. ඇත්තටම අර ගිනි බෝලය කරකවීමක් තමයි වෙන්නේ. ඉතින් මේ බුදු පියාණන් වහන්සේගේ මේ හේතුඵල න්‍යාය තේරුම් ගන්න මේ එක හොඳ උදාහරණයක් තමයි ඒක. දැන් ඒක හරියට තවත් උදාහරණ මම දෙන්නම්. ඒක හේතුඵලවාදයෙන් කියනොනම් මෙහෙම කිව්වොත් දැන් බලන්න මෙහෙම අපි කිව්වොත් එහෙම හරියටම හරි. ගැලපෙන හොඳටම. මොකද්ද? ගිනි බෝලය කරකවන විට ගිනි වලල්ල පෙනේ. ගිනි බෝලය නොකරකවන විට ගිනි වලල්ල නොපෙනේ. අන්න හේතුඵල න්‍යාය අනුව එහෙම බොහොම පැහැදිලිව විස්තර කරන්න පුළුවන්. ගිනි බෝලය කරකන විට ගිනි වලල්ල පෙනේ. ඒක කරකවන්න නැතුව ඉන්නකොට ගිනි වලල්ල නොපෙනේ. ඒක තමයි යථාර්ථය තේරුම් ගන්න. එතකොට ඒ වගේ ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේගෙන් අර එක්තරා බ්‍රාහ්මණයෙක් ආපු වෙලාවක මේ ආත්මයෙන් ඊළඟ ආත්මයට යන කෙනෙක් ඉන්නවද කියලා එක බමුණෙක් අහනවා. කියන්නේ අපි මරුණන් පස්සේ උප්පත්තියක් ලබනවනේ. රාහත් තුනේ නැතිනම් අනිවාර්යෙන් උපතක් ලබනවා නේද? උපතක් ලැබෙනවා අපිට. 31 ලෝක තලයේ කොතනක හරි උප්පත්තිය ලැබෙනවා. ඉතින් උපත ලැබෙනකොට ඒ බමුණ අහන්නේ බුදු පියාණන් වහන්සේගේ මේ ආත්මයෙන් ඊළඟ ආත්මයට යන කෙනෙක් ඉන්නවද? බුදු පියාණන් වහන්සේගේ උත්තරේ හරි අපූර්ව උත්තරයක් දෙන්නේ. මොකද්ද උන්වහන්සේ කියන්නේ? යන කෙනෙකුත් නැහැ, නොයන කෙනෙකුත් නැහැ. අන්න එහෙම අපූර්ව උත්තරයක් තමයි දෙන්නේ. යන කෙනෙකුත් නැහැ, නොයන කෙනෙකුත් නැහැ. කරුණුත් මම ඉතින් පොඩ්ඩක් සඳහන් කරා මේ සම්බන්ධව.
එතකොට ඇත්තටම මොකද්ද වෙන්නේ? හේතුවක ඵලයක් වශයෙන් තමයි අපි ඊළඟ උත්පත්තිය ලබන්නේ. හේතුවක ඵලයක් විදිහට. අපි එහෙම කිව්වොත් අන්න එතන අපි කියනවා සම්මා දිට්ඨිය කියලා. අන්න සම්මා දිට්ඨිය. හේතුවක ඵලයක් විදිහට තමයි යන කෙනෙක් ඒක තමයි බුදු පියාණන් වහන්සේ කිව්වේ යන කෙනෙක් මේ ප්‍රශ්නය ඇහුවාම යන කෙනෙකුත් නැහැ නොයන කෙනෙකුත් නැහැ කිව්වේ. හේතුවක ඵලයක් විදිහට තමයි ඊළඟ උපත සිදු වෙන්නේ. මේ යන විඥානයක්වත් මේ යන වෙන ආත්මයක්වත් කිසි දෙයක් නැහැ. හේතුවක ඵලයක් විදිහට නැවත උත්පත්ති ලැබෙන අපේ කරන කර්මානුකූලව අපි කුසල කර්ම නම් ජීවිතයේදීම කුසල කර්ම ඒව කරා නම් අපිට සුගතියක උත්පත්තියක් ලැබෙනවා. අකුසල කර්ම නම් අපිට කරේ දුගතියක සතර අපායේ උත්පත්තියක් ලැබෙනවා. ඒ අනුව තමයි කවුරු හරි ධානය වඩලා හිටියොත් රූපාවචර බ්‍රහ්ම ලෝකවල. හරිද? ඒ වගේ තමයි. ඊළඟ පින්වත්තුන්ට දැන් මේ අපි බුදුගුණ පරිසරා පටන් ගන්න කලින් මම පින්වත්තුන්ට කිව්වා මේක අද දේශනාවට සම්බන්ධයි. ඒකයි මම මතක් කරන්නේ. මම පින්වත්තුන්ගෙන් ඇහුවා ගමනක් අපිට මරණ කීයක් තියෙනවද කියලා. ඒකට උත්තරේ අපි පසුව සාකච්ඡා කරා මතකනේ. මරණ දෙකක් තියෙනවා. එකක් තමයි ක්ෂණික මරණය, සම්මුති මරණය. ඉතින් අපි තාම මේ අභිධර්ම ගැඹුරු ධර්මය තාම පටන් ගන්න නැති වුණත් පින්වත්තුනි සමහරු මේවත් දන්න අය ඉන්නවා මෙතන. ඒ නිසාවෙන් සහ මේක ඇත්ත වශයෙන් දැනගදු දෙයක් වශයෙන් අපි මේක හොඳට දැනගන්න ඕන. ක්ෂණික මරණය මම පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කිරීමක් කරා. ක්ෂණික මරණය අනිත් එක සම්මුති මරණය. සම්මුති මරණය කියන්නේ මේ ජීවිතයේ අවසානයේදී අපි මරණයටපත් වෙන විඥාණය බහැරව ගියාන් පස්සේ මේ ශරීරයේ දර කොටයක් බඩපත් වෙනවා. එතකොට අන්න සම්මුති මරණය සිදු වෙන අවස්ථාව. නමුත් අපේ තුල පින්වත්තුනි ක්ෂණික සෑම ක්ෂණයක් පාසාම මරණයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපේ ශරීරය ඇතුලේ තියෙන රූප සහ නාම සහ රූපනේ කයක් සහ සිතක් තියෙන්නේ. කයත් බිඳෙනවා සිතත් බිඳෙනවා. අපි කය සහ සිත දෙකක් විදිහට සලකනවා නම් සාමාන්‍යයෙන් කයට ආයුෂ තියෙන්නේ 30ක්ෂණ 17යි. 30ක්ෂණ 17කදී මේ කය හැදෙන රූප කලාප කියන්නේ පින්වත්නි පසු විස්තර කරනවා අභිධර්මයේ කියන්නේ අපි පරමාර්ථ ධර්ම විස්තර කරනකොට මම විස්තර කරනවා ඒ සම්බන්ධව බොහොම පැහැදිලිව ගුඩාම අපි මේ පරමාර්ථ කියන්නේ මොකද්ද බෙදාගෙන යනවා බෙදන්න බැරි මට්ටමට යනවා ශාරීරිය බෙදාගෙන ගිහිල්ලා බෙදන්න බැරි මට්ටමට ගියාම ඒක රූප කලාපයක් අපේ ශාරීරිය හැදෙන තියෙන රූප කලාප වලින් හේතු හතරක් කර්ම චිත්ත ඍතු ආහාර අපේ ශරීරය ඇතුලේ තියෙන කර්මයෙන් චිත්තයෙන් ඍතුයෙන් ආහාරයෙන් හිත රූප කලාප තියෙනවා කර්මජ රූප කලාප තියෙනවා අපේ ඇඟේ චිත්තයෙන් හැදිච්ච රූප කලාප තියෙනවා ඍතුයෙන් හැදිච්ච රූප කලාප තියෙනවා ආහාරයෙන් හැදිච්ච කන බොන ආහාරයෙන් හැදිච්ච රූප කලාප තියෙනවා ඉතින් මේ රූප කලාප වින්වතුනි ආයුෂ තිදක්ෂණ 17යි තිදක්ෂණයක් කියන්නේ තත්පරයේ ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කුඩා ප්‍රමාණයක්. ඉතින් ඒ වගේ කුඩා කාලයකදී මේ රූපේ හැදෙනවා හැදිච්ච ගමන් නැති වෙනවා. ආයි හැදෙනවා ආයි නැති වෙනවා. ඒ කියන්නේ අපි වැඩෙනවා කියන්නේ පොඩි ළමයෙක් ගත්තොත් එමේ ඉක්මනින් මැරෙන රූප කලාප වලට වඩා වැඩිපුර රූප කලාප හැදෙනවා. එතකොට ඒගොල්ලන්ගේ වර්ධනයක් තියෙනවා. දැන් වයසක අයගේ මැරෙන රූප කලාප ප්‍රමාණයට වඩා අඩුවෙන් තමයි හැදෙන්නේ. ඒවා තවත් දුර්වල හැදෙන්නේ. ඒක තමයි හැම රැලි වැටෙනවා, කොණ්ඩේ සුදු වෙනවා. ඉතින් අනිකුත් අවයව අකර්මණ්‍ය වෙනවා. ඒ ඔක්කොම එන්නේ ඒක ප්‍රතිඵලයක් වශයෙන් තමයි. ඉතින් ඒව ටිකක් අර අභිධර්මයට සම්බන්ධ කොටස් ඒවා. ඉපිදෙනවා මැරෙනවා. අපි උදේ වැය කියන්නේත් ඒකම තමයි. නාමයකට එක තිතක්ෂණයි ආවශ්‍ය. සිතක් වුණත් හැදෙන හැටි මම පින්වුතෙන් කිව්වර නේද? සිතක් හැදෙන හැටි චක්කුන්ට පටිච්ච රූපේච උප්පාදි චක්කු විඥානං තින්න සගත පස්සෝ ඒ පස්ස ප්‍රත්‍යයෙන් ඊට පස්සේ වේදනාව වැටෙනවා වේදනාව ප්‍රත්‍යයෙන් තණ්හාව වැටෙනවා වේදනාව ප්‍රත්‍යයෙන් ඊට පස්සේ සංස්කාරය ඇති වෙනවා ඉතින් ඒ විදිහට තමයි ඒ නාම ධර්ම ටික හැදෙන්නේ ඉතින් මේ ඒක හොඳට Taman දැනගන්න ඕන සිතක් වුණත් ආයුෂ තියෙන්නේ එක තිතක්ෂණයි ඊට පස්සේ ඒක නැති වෙනවා ඒක තමයි ක්ෂණික මරණය කිව්වේ
අපි සියලු දෙනාම පින්වත්නි දැන් අපි මේ ධර්මයේ ශාලාවට උදේ කවුරු හරි ආවනම් පිටත් වෙන්නේ වෙන එක්කෙනෙක්. අපි එනකොට තිබිච්ච රූප කලාප නෙමෙයි තියෙන්නේ වෙන රූප කලාප ටිකක් තියෙන්නේ. ඒකට ඒක මතක තියාගන්න මේ ওই සිද්ධිය ඔය උදේවැය කියන එක පින්වත්නි ඔය බුදු පියාණන් වහන්සේගේ හේතුඵල න්‍යාය නොයෙකුත් ධර්ම පරයයන් වලින් විස්තර කරලා තියෙනවා. එකකින් නෙමෙයි. නොයෙකුත් ධර්ම පරයයන් වලින්. පරයයන් කියන්නේ ක්‍රම. නමුත් ක්‍රම වලින් විස්තර කරලා තියෙනවා. මොකද මේ එක එක අයට තේරුම් ගන්න පහසුව පිණිස. තේරුම් ගැනීමේ පහසුව පිණිස. දැන් ඒකෙන් තුනක් තමයි පළවෙනි එක. දැන් අපි දැන් උදේවැය බලනවා කියන්නේ ඒකනේ. උදේ දැන් ඇත්තටම රහත් වීමට අවශ්‍ය එක්තරා ඥානයක් තමයි උදේවැය ඥානය කියන්නේ. නවමහා විදර්ශනා ඥාන කරනකොට අපි ඉදිරියේදී කරනවා නවමහා විදර්ශනා ඥාන. මම දෙන පොතක් දෙනවා. ඒ පොතත් එක්ක තමයි විස්තර කරන්නේ. එතකොට ඒකෙන් ප්‍රධාන එකක් තමයි උදේවැය ඥානය. මේක උපදවා ගන්න පුළුවන් නම් මේ සියලු සංස්කාරයෝ ඇති වෙනව නැති වෙනවා කියන එක. කොයිලාවකත් මේවා ස්ථිර දේවල් නෙමෙයි. සත්‍යයක් නෑ, පුද්ගලයෙක් නෑ, මමෙක් නෑ, බාහිර කියලා කිසි දෙයක් නෑ. හැම දෙයක්ම හේතුඵල න්‍යායයෙන් හේතුවක් නිසා හට ගන්නවා, හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. මෙන්න මේ ධර්මතාවය හොඳට මතක තියාගන්න. ඒක තමයි මම කිව්වේ අර නිතරම හොඳට මතක තියාගන්න ඕන නුවණින් විමසීම කරන්න ඕන. තන් සුණාත සාදුකන් මනසිකරේත. මේ අපේ ශරීරයේ හැමතිස්සෙම ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙන නැති වෙන දෙයක් තමයි මේ ශරීරය. ඉතින් මේක ස්ථිර දෙයක් නෙමෙයි. එතකොට අපි මේ වගේ දෙයකට අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේක සත්‍යයක් නෑ පුද්ගලයෙක් නෑ මම කියලා කෙනෙක් නෑ ඇත්තටම. දැන් අස්මිමානය කියන්නේ ඒකනේ පින්වත්නි. දැන් අපි කණ්ණාඩියක් ගාවට ගිහ ගමන් අපිට හිතෙනවා මේ ඉන්නේ මම කියලා. එමෙ හිතනව නේද? මේ ඉන්නේ මම කියලා. ඉතින් ඕක නැති කරගන්නකම් මම කියලා හිතේක නැති කරගන්නකම් ඒක නැති වෙන්නේ ඇත්තටම අස්මිමානය කියන එක නැති වෙන්නේ රාහත් වෙන්න ඕන. ඒ මට්ටමට යන්න. දැන් ඔය ඒ සම්බන්ධව විශේෂ ධර්ම දේශනා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නේ ආවේ පිඟුතුන් ආලේ මා කඩවල සුදාස්තන ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ පැයකමාර පැය ධර්ම දේශනා තුන තනිකරම ඔය උදේවැය බැලීම සම්බන්ධව මේ අපි මම කියන සංකල්පේ නැති වෙනකම්ම තමයි මානසිකාරය කරන්න ඕන. මේක සත්‍යයක් නෙමෙයි, පුද්ගලයෙක් නෙමෙයි, හේතු ප්‍රත්‍යයෙන් මේක හට ගන්නවා, හේතු නිරුද්ධ වලට නිරුද්ධ වෙනවා. ඔය කියන එක නිතරම මන්ත්‍රයේ වගේ හොඳට මානසිකාරය කරන්න ඕන. භාවනා කරන්න අපි විස්තරාත්මක තව පසු දෙනවා මේ පින්වතුන්ට. ඊළාට බුදුබණ වහන්සේ කියනවා යම් එක තැනක යම් කිසි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. ඒ කියන්නේ ඒකම බලන්න එකම දේ බුදු පියාණන් වහන්සේ අපූර්වට එක එක විදිහට කියන හැටි යම් කිසි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. මොකක්ද ඒ කියන්නේ? හේතු ඇතුව සකස් වූ දෙයක් තියෙනවද? ඒ සියලු දේ හේතු නිරුද්ධ වෙමින් නිරුද්ධ වෙනවා. යම් කිසි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. ඊට පස්සේ දැන් ඔය විමුක්තට මම පැහැදිලි කරානේ එක තැනක මේ පංචස්කන්ධේ අපි පැහැදිලි කරන වෙලාවේ රූප වේදනා සංඥා සංකාර විඥාන ඒ සම්බන්ධව කියමනක් තියෙනවා අවුත්වා සම්භූතං උත්තාන භවිස්සති. අවුත්වා සම්භූතං උත්තාන භවිස්සති. මොකද්ද ඒ කියන්නේ? එතන සඳහන් කරන්නේ මේ සියලු සංස්කාරයෝ පෙර නොතිබීම හටගත්තා. හොඳට මතක තියාගන්න. මේ සියලු සංස්කාරයෝ පෙර නොතිබීම හටගත්තා. හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඔය ස්වභාවය තමයි තියෙන්නේ. අවුත්වා සම්භූතං උත්තාන භවිස්සති. ඉතින් ඔය කියන්නේ ඒකම තමයි. ඉතින් බලන්න මේ බුදු පියාණන් වහන්සේ මේ එක එක ධර්ම පරයයන් ඔය එකම දේ තමයි කියලා තියෙන්නේ. අනිත්‍යතාවය අවසාන වශයෙන් තව එකක් තියෙනවා. පින්වතුන් දන්නවා මේ අපිට නිතරම මලගෙදි විතරනේ මේක ඇහෙන්නේ නේද? මලගෙදි විතරනේ අනිත්‍යවත සංඛාරා උපාද වය ධම්මනෝ උපජ්ජිත්වා නිරුද්ධන්තු තේසන් ූප සමෝසුකෝ. ඕකට විශේෂ නමකුත් මං කිව්වා නේද? අபிසම්මත මංගල ගාථා මතක තියාගන්න ඕවා. ඔය ධර්මයේ ඒකට මං කිව්වේ තන් සුණාත සාදුකම් මානසිකාරයත. ඔය මානසිකාරය කරන්න ඕන නිතරම.
දැන් මොකද්ද එතන කියන්නේ? අනිත්‍යවත සංඛාර සියලු සංස්කාරය අනිත්‍යයි. සියලු සංස්කාරය අනිත්‍යයි. ඒතකොට මම පින්වතුන්ට කලින් සඳහන් කරා මේ එකම දේ සමානලා නිතරම කියනවා. මොකද මේ පින්වතුන්ගේ ප්‍රඥාව දියුණු වීම සඳහා තමයි වහල් වෙන්නේ ඒවා. හොඳට අහගෙන ඉන්න. අනිත්‍යවත සංඛාරය. ඒතකොට සංඛාර කියන එක සංස්කාර කියන එක පින්වතුනි මේ බුදු පියාණන් වහන්සේගේ දේශනාවේ නොයෙකුත් විදියට අර්ථ දැක්වීම් තියෙනවා. එක එක තැන් වල එක එක තේරුම් විදියට තමයි සංඛාර කියන එක ඒ වගේ වචනයක්. බොහොම තනින් තන විවිධ අර්ථ සඳහා භාවිතා කරනවා. දැන් මෙතන එකක් තමයි සංඛාර කියන එක හැමතිස්සෙම මෙතන අදහස් කරන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත සියලු දේ. අනිත්‍යවත සංඛාරා හේතු ප්‍රත්‍යයෙන් අපේ ශරීරයත් එහෙමනේ. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ අනිත්‍යවත සංඛාරා උපාද වය ධම්මිනෝ අන්න උදේවැය ආයෙනෝ උපාද වය ධම්මුන මොකද්ද හට ගන්න ස්වභාවයක් තියෙනවා වැය වෙන ස්වභාවයක් තියෙනවා අපේ ශරීරේ අනිත්‍යවත සංඛාර මලගෙදදී නෑ ගාතාවල නේද අපිට ඕක ඇහෙන්නේ මලගෙවද්දී විතරයි මලගෙවල් වලදී විතරයි ඒ වුණාට ඕක ඇත්තටම පැය 24ම මානසිකාරය කරන්න ඕන ගාතාවක් ඒක නේද බුදු පියාණන් වහන්සේ නම කිව්ව නම දීලා තියෙන්නේ අபிසම්මත මංගල ගාථා නිකං මංගල ගාථා නෙමෙයි අபிසම්මත මංගල ගාථා ඊට උතුම් මංගල ගාථාවක් ඕක මනසිකාරය කරන්න අනිත්‍යවත සංඛාරය සංඛාර කියන එක දැන් මම එකක් කිව්වා මොනවද හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත සියලු දේ සංඛාර ඊට පස්සේ තව වෛග්‍රහයක් තියෙනවා පින්වත්නි අපි කියනවා කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර එහෙමත් කියනවා කාය සංකාර වචී සංකාර මනෝ සංකාර නැත්නම් චිත්ත සංකාර. එතන කාය සංකාර කියලා ධර්මයේ සඳහන් වෙන්නේ ආස්වාද ප්‍රස්වාස වචී සංකාර කියන්නේ විතක්ක ਵਿਚාර. විතක්ක ਵਿਚාර කියන්නේ බින්වත්තුනි මම ගැටියෙන් පැහැදිලි කරන්න දැන් අපි වචනයක් එළියට දාන්න කලින් ඒ කියන්නේ විතක්ක කළා ਵਿਚාර කළා තමයි වචනේ එළියට එන්නේ. ඒ හිතේ අභ්‍යන්තරයේ සිදුවෙන ක්‍රියාවලියක්. විතක්ක ਵਿਚාර ඊට පස්සේ අවසානයේක කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර කියන්නේ සංඥා සහ සංස්කාර දෙක තමයි එකට අයිති වෙන්නේ. තවත් තියෙනවා එතනත් එක ඇතිවර නෑ ආයි තියෙනවා පුඤ්ඤාභි සංස්කාර කියලා තියෙනවා පුණ්‍ය කර්මයන් අපුඤ්ඤාභි සංස්කාර කියලා තියෙනවා ආනෙජ්ජාභි සංස්කාර. කලින් අපි සාකච්ඡා කරා පින් උතුරේ මතක ඇති හිටපු අය දන්නවා. පුඤ්ඤාභි සංස්කාර අපුඤ්ඤාභි සංස්කාර ආනෙජ්ජාභි සංස්කාර. ඒ කියන්නේ පින් පුණ්‍ය සංස්කාර පින් කරපුවා පුණ්‍ය කර්ම ඊට පස්සේ පාප කර්ම ඊට පස්සේ ධාන ඒ විදිහට. ඉතින් ඒක නිසා මතක තියාගන්න පින්වත්නි දැන් ඔය අවිද්‍යාව කියන එකටත් ඒ වගේ තමයි නොයෙකුත් ආකාරයෙන් අවිද්‍යාව අපට හට ගන්නවා. මේ දේශනාව පටන් ගන්නේ මේ ටික පොඩ්ඩක් සමරියක් වගේ මේ ගෙටියෙන් කියන්න මම කැමතියි. දැන් ආසාවන් බැඳීම් සපයි කියලා හිතා ගන්න එකත් ඒක ඇත්තටම අවිද්‍යාවක් මතක තියාගන්න. මේ සිළු ආසාවන් සහ බැඳීම් අපි හිතන්නේ මේව සපයි ආස්වාද ජනකයි කියලානේ. නමුත් වින්වතුනි සියලු දුක් ගෙනත් දෙන්නේ මේ ආසාවන් සහ බැඳීම් නිසා තමයි. ඒකත් අවිද්‍යාව. ඊළාට සත්‍යයේ පුද්ගලයේ මේ බාහිරයේ දෙයක් තියෙනවා කියන හැඟීමක් එනවනම් ඒකත් අවිද්‍යාව. ඊළඟට දැන් තේලා සූත්‍රයේදී බුදුතුන මම පැහැදිලි කරා නේ තේලා සූත්‍රයේ මරණ සත්‍යයට කලින් පැහැදිලි කරා තේලා භික්ෂුණියකින් මාර්යා ආන ප්‍රශ්නේ කේනිදම් පතකම් බිම්බම් කත්වන්න බිම්බස්සකාරකෝ කත්වන්න බිම්බ සමුප්පන්නං කත්වන්න බිම්බන් නිරුජ්ජති බිම්බේ කියන්නේ මම බුදුතුන පැහැදිලි කරා මේ 31 ලත් ලෝකතලයේ උපතක් කොහේ හරි සිදුුණා නම් ඒ ඕන මේකට කියන්නේ බිම්බයක්. ඒකට කියන්නේ බිම්බයක්. මේ අපි ඔක්කොම බිම්බ තමයි. මේ මාර්යා මොකක්ද දාන්නේ? කේනිදම් පතකම් බිම්බා. මේක නිර්මාණය කරේ කවුද? කත්තන්නු බිම්බස්ස කාරකෝ. මේක කාරකයා කවුද? හැදුව පුද්ගලයා කවුද? කත්තන්නු බිම්බං සමුප්පණ්ණා. මේක හටගත්තේ විදිය කොහොමද? ඊළඟට අහනවා නිරුද්ධුණේ කොහොමද කියලා. එහෙම තමයි මාර්යා අහන්නේ. ඉතින් මේක කියලා භික්ෂුණී උත්තර දෙනවා නයිදං අත්ත කතම් බිම්බං නයිදං පර කතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති. අන්න බුදු පියාණන් වහන්සේගේ අදහස. මේක මම අදුපු කියන්නේ මම අදුපු එකක්වත් අපේ ස්කන්ධ පච්චේක මම අදුපු එකක්වත් පිට බාහිර කෙනෙක් අදුපු එකක්වත්
නෙමෙයි. මොකද්ද හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති. අන්න ඒක හොඳට මතක තියාගන්න. එතකොට ඒකත් අපේ එක්තරා අවිද්‍යාවක් නේ. අපි දැන් ඉන්නේ අපිව හදලා තියෙන අපේ දෙමව්පියෝ කියලානේ අපිට හැදින්නේ. එහෙමනේ හිතෙන්නේ නේද? ඒ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ පිණුම් නැති මතක තියාගන්න මේ ගැඹුරු ධර්ම කාරණාවක් මම කියන්නේ සත්වයේ පුද්ගලයෙක් කියලා එහෙම දෙයක් නැහැ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ. ගැඹුරු ධර්මයේ සත්ව පුද්ගල සංඥාවක් නැහැ උන්වහන්සේ කියන්නේ හේතුඵල න්‍යාය. මේ සීල පින්වතුන් මෙතන ඉන්නේ ඔක්කොම හේතුවක ඵලයක් විදිහට තමයි මෙතනට ඇවිල්ලා ඉන්නේ. බිම්බයක් විදිහට. මේ පින්වතුන් විතර නෙමෙයි 31 ලෝකතලයේ උප්පත්ති ලැබපු සියලුම සත්වයින් හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති. අන්න බුදු පියාණන් වහන්සේගේ අදහස. ඉතින් ඒක මොකද්ද? අපේ අවිද්‍යාව නේද? දැන් බලන්න අවිද්‍යාව හතරකට මම විස්තර කරා. අවිද්‍යාව හතර වාහක එකක් තමයි ආසාවන් බෙදීම් සැපයි කියලා හිතා ගන්න එක. සත්ත්ව පුද්ගල සංඥාව තියෙන එක ඒකත් අවිද්‍යාව. දැන් අපි හිතනවානේ අපිව කවුරු හරි හැදුවා කියලා. එහෙම නැමෙයි එහෙම හිතෙන්නේ නේද? එහෙම තමයි හිතෙන්නේ. සත්ත්ව පුද්ගලෙක් ඉන්නවා අපි කවුරු හරි හැදු කෙනෙක් ඉන්න නමුත් බුදු පියාණන් වහන්සේ කියන්නේ මේක හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක්. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. සත්ත්ව පුද්ගලයෙක් මේකට සම්බන්ධයක් නැහැ. ඊට පස්සේ අවිද්‍යාව සම්බන්ධ වෙන ගැඹුරුම අර්ථ දැක්වීම තමයි මේ චතුරාර්ය සත්‍ය නොදැනීම. එහෙම කිව්වට සම්පූර්ණ නෑ. ඒකට කියන්නේ අපි දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං. හතරටම අපේ නුවර නෑ. දුක්ඛේ අඥානං කියන්නේ අපි දුක දන්නේ නෑ. අපි දුක දන්නේ නැති හින්දා තමයි පුංගොතුනි අපි මේ ආසාවන් සහ බැඳීම් ඔක්කොම සැපයි කියලානේ. ආසාවන් කියන්නේ අපේ සීලුම දරුමුණු පුරු අම්මා තාත්තා අයියා මල්ලි අක්කා නංගි නන්ද මාමා සීලුම නෑ පරපුර. ඊට පස්සේ ඉතින් අනිකුත් කාමවස්තු ගැන මම කොච්චරවත් කියලා තියෙනවද මොනවද? රන් රිදී මුදුමැණික් යාන වාහන ගෙවල් දොරවල් වතු පිටි ඉඩකඩම් ඒ ඔක්කොම කාම දේවල් කාම වස්තු. ඉතින් මේවා අපි බදාගෙන ඉන්නවා සපයි කියලා. ඉතින් මේවට තණ්හා කරලා මේ තණ්හාවම තමයි ඉතින් ඊළඟට තියෙන්නේ දුක්ඛ අඥාන දුක්ඛ සමුදය අඥානං. දුකට හේතුව තණ්හාව බව දන්නේ නැහැ. හැමෝම කියනවා කටින් දුකට හේතුව තණ්හාව. නමුත් ඒක තමන් අවබෝධ කරගෙන නැහැ හරියට. අවබෝධ කරා නම් අපි ඇත්තටම ඒ වලට අපි කැමති වෙන්නේ නැහැ. තණ්හා කරන්නේ නැහැ. දුක්ඛ නිරෝධී අඥානං. දුක්ඛ නිරෝධී අඥානං කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳ නන්දි රාගය දුරු කරන්න ඕන. අන්න එතකොට තමයි දුක්ඛ නිරෝධය වෙන්නේ. දුක් නිරෝධ වෙන්නේ. පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන්නේ බුදු පියාණන් වහන්සේ නිතරම කියන්නේ මේ පංච උපාදානස්කන්ධයේ දුකක්. ඔය සම්බන්ධව වැඩි විස්තර නැවත කරනවා මතක තියාගන්න. අපි ධර්මයේ පටන් ගන්න කලින් මම තරල වශයෙන් මේ ටික විස්තර කරපින් උතුන්ට මම හිතන්නේ ඒ ටික අපි ඊට වඩා සම්බන්ධව කියන්න දෙයක් නැහැ. ඊට පස්සේ දැන් අපි ඔන්න දැන් මේ ගැඹුරු ධර්මයේ පොඩ්ඩක් අයින් වෙලා මේ බුදුගුණ වර්ෂාව සම්බන්ධව අපි කොටස් ටික සාකච්ඡා කරමු. ශාක්‍ය මුනින්දර තථාගත ඍෂියෝ දස බලධාරී සර්වඥ සාධුත්‍යම වහන්සේගේ බුදුගුණ වර්ෂාව තමයි අපිට ඊළඟ පටන් ගන්න තියෙන්නේ. එතෙන්දී දැන් මුලින්ම බින්වතුන්ගේ අවධානය යොදවන්න කැමතියි. අපි කලින් කරා සතර සංවේදනීය ස්ථාන නේද? සතර සංවේදනීය ස්ථාන බුදු පියාණන් වහන්සේගේ මහා පරිනිබ්බාන සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ වදාළා තියෙනවා. ඒ සම්බන්ධ විස්තර ඔක්කොම තියෙනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ. ඒක ස්ථාන හතර කවුරුත් දන්නවා. ඉන්දියාවේ තියෙන ලුම්බිනිය උන්වහන්සේ උපත ලැබූ තැන, බුද්ධ ගයාව බුදු ස්ථානය, ඊට පස්සේ ඉසිපතන මිගදාය ප්‍රථම ධර්ම දේශනේ පැවැත්වූ ස්ථානය, ඊට පස්සේ කුසිනාරාව උන්වහන්සේගේ ස්කන්ධ පරිනිර්වාණය සිදු වූ ස්ථානය. ඒතකොට මේ හතර තමයි අපි හඳුන්වන්නේ සතර සංවේදනීය ස්ථාන. මම ගමනකුත් කිව්වම නිතරම කියන්නේ පින්වත්නි මේ හොඳට තේරුම් ගන්න. හොඳට තේරුම් ගන්න. මොකද ඇයි මේ සංවේදනීය ස්ථාන කියන්නේ ඒකට? හේතුව මේ පින්වත්නි මේ සංවේගය කියන වචනය පාලි වචනයයි සිංහල වචනයයි දෙකම එකයි. කාගාරි පාලි භාෂිත පාලි සිංහල શબ્දකෝෂයක් තියෙනවා නම් එමේ අරගෙන බලන්න මේ සංවේගය කියන වචනය
සිංහල වචනය පාලි වචනය දෙකම එකයි. ඒකෙන් තමයි සංවේදනීය ස්ථාන කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරේ. අපිට සංවේගය කියන්නේ මොකද්ද? කනගාටුවද නේද? දුක් වෙනවා කියන එක. නමුත් වින්වත්නි මේ පාඩියෙන් සංවේගය කියන්නේ මේ ජීවිතයත් සසරත් තියෙන බිය. නුවණින් දැන ගැනීම. සංසාර බිය ජීවිතය ගැනයි සසර ගැනයි තියෙන බිය නුවණින් අවබෝධ කරගන්න එක තමයි සංවේගය කියන්නේ. බලන්න සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ තේරුම් දෙකක් තියෙන්නේ. ඉතින් අපි හිතන්නේ මේවා සංවේදනීය ස්ථාන කිව්වන්පත මේවා අඩ ගිහිල්ලා වන්දනා කරන්න ඕනවා කියලා. එහෙම දෙයක් නෑ මෙතන. එහෙම දෙයක් කියන්නේ නෑ. ඒතර කියන්නේ අපි මේ සංසාර බිය මොකද ඇත්තටම එතන දැන් අපි සංසාර නම් බිය කියන්න පුළුවන් නේද? ජීවිතේ බියක්ද? එතන ප්‍රශ්නයක් එනවා ජීව සංසාරේ නම් බිය කියන එක හරි. නමුත් කවුරු හරි පාරිභාෂිත සද්දමාලා බැලුවනම් ඒකේ තියෙන්නේ සංසාරයේ ජීවිතයේ බිය දක්නා නුවණ කියලා. එතන ජීවිතය කියන්නේ පින්වත්නි අපි මේ ජීවිතය කියලා කියන්නේ මොකද්ද? සීල කාම වස්තුන් පරිහරණය කිරීමනේ නේද? ජීවිතය කියලා කියන්නේ අපි සීල කාම වස්තුන් පරිහරණය කරන රූප වේදනා සංඥා සංකාර විඥාන ඒවා ඇති වෙන්නේ ඒ කාම වස්තුන් පරිහරණය කිරීමෙන් තමයි. එතකොට දැන් බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං අන්න බය ඇති වෙනවා. ඒ වගේම කාමති ජායති සෝකෝ කාමති ජායති බයං. මේ කාමය කියන්නේ බය. අන්න එහෙම තමයි එතන බිය කියලා අදහස් කරන මතේ තියන්නේ. කාමති ජායති සෝකෝ කාමති ජායති බයං. ඒ කාමයන් කියන්නේ දුක දෙනවා ඒ වගේම බියත් ඇති වෙන දේවල් තමයි. ඒ වගේම තණ්හාය ජායති සෝකෝ කියන බිඳු දන්නවනේ තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භවං. ඒ වගේ තමයි කාම වස්තුන් සම්බන්ධව කියන්නේ අර මම දැන් කිව්ව විදිහට ඒ කියන කාම වස්තුන් පරිහරණය කිරීමත් ඇත්තටම දුකක් වගේම බියක් විදිහට තමයි සලකන්න පුළුවන්. එතකොට දැන් ඊට පස්සේ මේ බුදු පියාණන් වහන්සේ ඇත්තටම මේ එතන සදාහනක් කරනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ මේ හුඟක් දෙනෙක් ඔක වරද්දව හිතාගෙන ඉන්න මතක තියාගන්න. හුඟක් දෙනෙක් ඔක වරද්දව හිතාගෙන ඉන්නේ හුඟක් දෙනෙක් හිතන්නේ මේ ස්ථාන හතර වන්දනා කරොත් මම සතර අපායෙන් මිදෙනවා කියලා. මිදෙනවද? මිදෙන්නේ නැහැ පින්වත්නි. ස්ථාන හතර වන්දනා කරලා සතර අපායෙන් මිදෙන්නේ නැහැ. හොඳට බලන්න මහා පරිනිබ්බාන සූත්‍රය කියවලා අන්තර්ජාලයේ තියෙනවා. මම නම් අන්තර්ජාලයෙන් තමයි මොකද මාගාව සූත්‍ර මේ දාඨදා සූත්‍ර පොත්වල අඩංගු පොත් මාගාව නැහැ. අන්තර්ජාලයේ ඔක්කොම තියෙනවා. සිංහලෙන් තියෙනවා පාලියෙන් තියෙනවා පාලියෙන් සිංහලෙන් මිශ්‍රිතව දෙකෙන්ම තියෙනවා. ක්‍රම තුනකට තියෙනවා. ඒක සඳහන් වෙන්නේ කවුරු හරි කෙනෙක් වන්දනා කරලා තිනවා ස්ථාන සංවේදනීය ස්ථාන අතර ගෞරවයෙන් වන්දනා කරලා තිනවා. මරණ මොහොතේ මරණාසන්න මොහොතේ ඒ වන්දනා කෘපක සී වුණොත් අන්න අනිවාර්යෙන් සුගතියක උප්පත්තියක් ලැබෙනවා. අන්න එහෙම තමයි බුදු පියාණන් වහන්සේ කියලා තියෙන්නේ. වන්දනා කරා කියලා මේක ගැරන්ටි එකක් දෙන්නේ මේ සතර අපායෙන් මිදුණා කියලා. අන්න ඒකත් මතක තියාගන්න. අද දේශනාවට අතුර ඒක කලින් කරපු ටිකක් ඇත්තටම අද ඊට පස්සේ තියෙන පින්වත්නි බුදු පියාණන් වහන්සේ අපි ඒකට කියන්නේ පාලියෙන් අවිජ්ජහිත ස්ථාන සතර අවිජිත ස්ථාන අපි ඒක බුදුගුණ වර්ෂාවටම තමයි අතුලත් කරලා තින්නේ සතර අවිජිත ස්ථාන. එතකොට ඒකේ සතර අවිජ්ජහිත ස්ථාන කියන්නේ ඒක සිංහලෙන් කියන්නේ සෑම බුදුන් වහන්සේ නමක්ම අත් නොහරින ස්ථාන. සෑම බුදුරජාණන් වහන්සේ කෙනෙක්ම අත් නොහරින ස්ථාන. එතකොට දැනට බුදු පියාණන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා කොච්චර උපත ලැබලා තියෙනවද? විදිහට ධර්මයේ සඳහන් වෙන්නේ. දන්නවද අපි බුදු පියාණන් වහන්සේලා කොච්චර උපත්ති ලැබලා තියෙනවද? බිහි වෙලා තියෙනවද? ඈ? ඔව් එක්කෙනෙක් දෙන්නේ තමයි දන්නේ. අනිත් අය ඒ වගේම දැනගන්න ඕන 512027ක් 512027ක් උපත්ති ලැබලා තියෙනවා. එච්චර බුදුගුරු උපදෙලදී හැම බුදු පියාණන් වහන්සේ නමම අත් නොහරින ස්ථාන කියන්නේ අත්හරින ස්ථාන වලට යනවා. දුම්බි දැන් අර අපි කලින් සඳහන් කර සතර සංවේදනීය ස්ථාන වලින් වෙනස් වෙන්නේ එකයි පින්වත්නි. දුම්බිණිය විතරයි. බුදු පියාණන් වහන්සේ කෙනෙක් උපත්ති ලැබෙන ස්ථාන වෙනස් වෙනවා.
නමුත් බුදු වෙන ස්ථානයේ ඒකමයි ප්‍රථම ධර්ම දේශනාව පවත්වන ස්ථානයේ එතනමයි පිරිනිවන් පෑමට පිරිනිවීමට පත්වන ස්ථානයේ එතනමයි. ඊට අමතරව එකක් එකතු වෙනවා ඩුම්බිනි වෙරුවට මොකද සංකස්සපුරය. අහලා තියෙනව නේද? සංකස්සපුරය. මොකද සංකස්සපුරය කියන්නේ? සංකස්සපුරය කියන්නේ බුදු පියාණන් වහන්සේ සෑම බුදු පියාණන් වහන්සේ කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ කෙනෙක්ම මාතෘ දිව රාජයාට අභිධර්ම දේශනාව සඳහා දිවි ලෝකයේ සදා පිටත් වෙන ස්ථානය තමයි සංකස්සපුරය. දැන් ඉන්දියාවේ ගිය අය දන්නවා ඇති එතන විශේෂ ස්මාරක මොකවත් නැහැ. සටහන් මොකුත් නැහැ. දැන් අනිත් අංගවල දැන් බුද්ධ ගාවේ සෑහෙන ප්‍රාණයක් බුද්ධ එතන මේ බෝධින් වහන්සේ ඉන්නවා. එතන ධර්මාශෝක රජතුමා හදපු ස්තූපයක් තියෙනවා. ඒක ඇතුළේනේ සමාධි බුදු පිළිමේ තියෙන්නේ. බුද්ධ ගයාවේ ඒ වගේ හැමතැනම චෛත්‍ය එහෙම තියෙනවා. නමුත් මෙතන සංකස්සපුර ඒ කුඩා කන්දක් වගේ තමයි පේන්නේ. ඒක කැලේ වැවිච්ච කන්දක් තමයි පේන්නේ. නමුත් එතන අඳුර ගන්න එක දෙයක් තියෙනවා පින්වත්නි. බලන්න අශෝක අධිරාජ්‍ය ධර්මාශෝක රජතුමා මේ සියලු ස්ථාන අනාගතයේදී මේවා මේ මිනිසුන්ට හොයාගන්න බැරි වෙයි කියලා මොකද්ද පිටවල තියෙන්නේ? කවුරුහරි දන්නවද? මොකද? අශෝක ස්තම්භේ. හරි සිංහ රූපේ තමයි උඩ තියෙන්නේ. අශෝක ස්තම්භ පිටවල තියෙනවා. අන්න අශෝක ස්තම්භයන් නම් තියෙනවා එතන. සංකස්සපුරේ තියෙන අශෝක ස්තම්භයක් මේ ඒකෙන් තමයි අශෝක ස්තම්භ තියෙනවා හැම අනිත් ස්ථාන හතරෙමත් තියෙනවා. ඒක සටහන් දාලා තියෙනවා ගලෙන් කොටලා තියෙන්නේ. පිංගුතුන්ට කියන්න මේක ඇත්තටම ආශ්චර්යයි අద్භූතයි පුදුමයි විස්මය ජනකයි. ඔය මේ ඒ සටහන් ඒ ධර්මාශෝක රජතුමා හදලා තියෙන තනිකර කඩු ගලෙන් ඒක ප්‍රාමාණ්‍යයෙන් මේ පරණ යාරයක් විතර වෙනවා. ඒ කණුවක විස්කම්බේ කියන අපි නේද? විස්කම්බේ යාරයක් විතර වෙනවා අඩි 40ක් විතර උසයි. අශෝක ස්තම්භයක් තනිකර ගලෙන් කන්නගිරි මිස් තනිකර කඩු ගලක් හිතා ගන්නත් බෑ මේ තාක්ෂණය එදා කොහොම තිබුණාද කියලා. ඒ කියන්නේ අඩියක් යාරයක් අතර විස්කම්බේ තියෙන රවුම කණුව තනිකර උඩට වෙනකොට පොඩ්ඩක් හීනි වෙනවා තනිකර කඩු ගලෙන්. හිතා ගන්න බෑ එච්චර කොහොමද කඩු ගලක් නෙළුවේ කියලා නේද? ඒ කඩු ගලක් නෙළුවේ කොහොමද? මොකද ඒක උදාහරණයක් තමයි දැන් මං හිතන්නේ මට මතක විදියට මේ ඉසිපතර මිගදායි ඒක ආක්‍රමණශීලී හමුදා විසින් ඒක පෙරලා ලැබීමට අශෝක ස්තම්භේ පෙරලා කැඩිලා කැඩිලුවට කැල්ලා මතක නේද? ඒක වෙනම මඩුවක වගේ ආවරණය කරලා දාලා තිනවා. ළඟදී ගිය පුන්වතුන්ට මතක ඇති ඉන්දියාවේ අශෝක ස්තම්භයේ කණු ඒක මම හිතුවේ මේක කෑලි ජොයින්ට් කරලා හදලා කියලා. නමුත් එහෙම ජොයින්ට් එකක් පේන්නේ නැහැ. බිමට බෙල්ලුවාම ගල් හතරකට විතර කැඩිලා. තනි කඩු ගලෙන් හදපු කණුව හතරකට කැල්ලා ඒක කෑලි හතර වෙනම දාලා තිනවා. පින්වතුන් දන්නවනේ ඉන්දියාව මේ මොගල් අධිරාජ්‍ය යටතේ මුස්ලිම් රාජ්‍යයන්ට යටත් වුණානේ ඉන්දියාව. ඔක්කොම විනාශ කරානේ. ඔක්කොම බෞද්ධ සිද්ධාස්ථාන නාලන්දාව සම්පූර්ණයෙන් ගිනි තියුවා නේද? නාලන්දාව කියන්නේ විශ්වවිද්‍යාල ධර්ම භාණ්ඩාගාරය පොත් ලක්ෂ ගාණක් තිබිච්ච ස්ථානයක්. ස්වාමීන් වහන්සේලා සමගම ගේට්ටු අගුල් දාලා ඒක සම්පූර්ණයෙන් ගිනිපත් කරා. අද ඉතින් සතර ආපාය තමයි ඇත්තේ. ඉතින් ආයේ ගැලවීමක් නැහැ වගේ පාප කර්ම කරපු අයට. ඉතින් පින්වත්නි ඒක දැන් හොඳට මතක තියාගන්න. ඉතින් පින්වත්තුන්ට දැන් අපි බුදුගුණ වර්ෂාවයේදී දැන් පළවෙනිම තියෙන මෙන්න මේ වගේ දෙයක් මතක තියාගන්න. මේ පින්වත්තුන්ට මේ සංසාරයෙන් ගොඩ යන්න නම් පින්වත්තුනි මම කල්ලුත් කිව්වා සෝවාන් වීමට සදා අවශ්‍ය අංග හතරක් තියෙනවානේ. පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ ගැන අචල ශ්‍රද්ධාව, ධර්ම රත්නය ගැන අචල ශ්‍රද්ධාව තියෙන්න ඕන, සංඝ රත්නය ගැන අචල ශ්‍රද්ධාව තියෙන්න ඕන. ඒ තුන අනිවාර්යෙන් තියෙන්න ඕන. ඊට පස්සේ මං කිව්වා මොකද්ද මේ ආර්යකාන්ත සීලය රැක ගන්න.
එතකොට මෙතන මේ බුදු පියාණන් වහන්සේගේ මේක මේ එක්තරා ධර්මයේ සඳහන් වෙන දෙයක් තමයි මේකේ තියෙන්නේ. මම කියවන්නම් ඒක හොඳට අහගන්න. මේක මගේ පොතේ සඳහන් වෙලා තියෙනවා. සම්මා සම්බුද්ධ රත්නයේ කෙරෙහි ධර්ම රත්නය සංඝ රත්නය කෙරෙහි යමෙක් සිත පාතවා ගන්නේද එපමණකින් ඔව් මහා කල්පලක්ෂයක් දුගතියට නොයයි. සුගතියෙන් සුගතියට යමින් පාරමී සපුරා අමා මහ නිවනට සැබැත් වේ. ඉතින් බලන්න මොකක්ද අවශ්‍යතාවය? බුද්ධ ධම්ම සංඝ සම්බන්ධව අචල ශ්‍රද්ධාවෙන් පසුබීම. කෙනෙකුට ඇත්තට එහෙම කෙනෙක් සතර අපායෙන් ගැලවෙනවා. සතර අපායෙන් ගැලවෙනවා කියලා තමයි මෙතන කියන්නේ. සම්මා සම්බුද්ධ රත්නය කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි යමක් සිත පාදවා ගන්නේද එපමණකින් ඔහු මහා කල්පලක්ෂය දුගතියට නොයයි. සුගතියෙන් සුගතියට යමින් පාරමී සපුරා අමා මහ නිවනට සබත් වේ. අන්න ඊළඟට මම පින්වතුන්ගෙන් අහන පොඩි ප්‍රශ්නයක්. අපි මරණ දෙකක් ගන්න කිව්වනේ නේද? මරණ දෙකක් ගන්න කිව්වනේ. දැන් බුදු පියාණන් වහන්සේගේ අපි කියන්නේ මරණ කියලා උන්වහන්සේගේ පරිනිර්වාණ නේද? අපි කියන්නේ මොකද? බුදු පියාණන් වහන්සේ නම් පරිනිර්වාණ. උන්වහන්සේගේ පරිනිර්වාණ කීයක් තියෙනවද? ඈ? පරිනිර්වාණ බොහොම හරි. පරිනිර්වාණ 3ක් තියෙනවා. ඒ 3 කියන්න පුළුවන් නම් තවත් වඩා හොඳයි. ඈ? ක්ලේශ පරිනිර්වාණය ඔය බොහොම හරි. ස්කන්ධ පරිනිර්වාණය, ධාතු පරිනිර්වාණය. සියලු දෙනාම දැනගන්න ඕන. දැන් කීප දෙනෙක් විතර දැනගත්තම මදි මේවා. ඒක තමයි කියන්නේ තන් සුණාත සාදුකන් මානසිකරයිත. සාතරින් ගොඩ යනවා පින්වත්නි මේ ඔක්කොම දැනගන්න. හොඳයි ඉතින් දැනගන්න එක. වාසය කියන්නේ ඉතින් මේ ලෝකේ බිවන අති උතුම්ම කාතුන් වාසයනේ. ඉතින් අපි දැනගන්න ඕන උන්වහන්සේගේ පරිනිර්වාණ 3ක් තියෙනවා. ක්ලේශ පරිනිර්වාණය, ස්කන්ධ පරිනිර්වාණය, ධාතු පරිනිර්වාණය. එතකොට ක්ලේශ පරිනිර්වාණය කියන්නේ උන්වහන්සේ රහත් වුණාන් පසුව සියලු ක්ලේශයන් දුරු වුණානේ. වයස අවුරුදු 35 නේ බුදු වුණේ. 35 දී උන්වහන්සේ බුදු වුණා. ඒ බුදු වුණාන් පස්සේ ක්ලේශ පරිනිර්වාණය අවුරුදු 35 දී බුද්ධ ගාවේ බුදු වුණාන් පස්සේ ක්ලේශ පරිනිර්වාණය. ඔන්න පළවෙනි එක. කෙලස් පරිනිර්වාණය සිද්ධ වුණා. කෙලස් නැහැ ඊට පස්සේ උන්වහන්සේ කෙලස් නැහැ. ස්කන්ධ පරිනිර්වාණය වයස 80 දී කුසිනාරාවේදී උන්වහන්සේ පිරිනීමටපත් වුණානේ. පිරිනීමටපත් වුණා පස්සේ එතන අන්න කෙලස් පරිනිර්වාණය අවුරුදු 80 දී සිද්ධ වුණා. වැදගත්ම කතාව තමයි තියෙන්නේ. ටික වෙලාවක් යයි විස්තර කරන්න එක. නමුත් හොඳයි ඉතින් දැනගන්න එක ස්කන්ධ පරිනිර්වාණය. උන්වහන්සේගේ මේ සම්බන්ධව මූලාශ්‍ර හොඳට අහගන්න. මේ සම්බන්ධව මූලාශ්‍ර මමත් හෙව්වා. තව උගතුන් ඇත්තටම හොයලා තියෙනවා මේ සම්බන්ධ මූලාශ්‍රය කොහෙද තියෙන්නේ කියලා මේ උන්වහන්සේගේ ධාතු පරිනිර්වාණය, අපි ක්ලේශ පරිනිර්වාණය කිව්වා, ස්කන්ධ පරිනිර්වාණය, ධාතු පරිනිර්වාණය. දැන් අපි දන්නවනේ බුදු පියාණන් වහන්සේගේ ධාතු තියෙනවා ලෝකේ පුරාම. ලෝකේ පුරාම නෙමේ දිව්‍ය ලෝකේ, නාග ලෝකේ හැමතැනම බුදු පියාණන් වහන්සේගේ ධාතු තියෙනවා. ධාතු විතරක් නෙමෙයි උන්වහන්සේගේ බෝධීන් වහන්සේලා, පිළිම වහන්සේලා, චෛත්‍ය රාජානන් වහන්සේලා තුල තැන්පත් කරපු ධාතු හැමතැනම තියෙනවා. ධාතු පරිනිර්වාණය. ධාතු පරිනිර්වාණය කියන්නේ මතක තියාගන්න පින්වත්නි අවුරුදු 5500ක් ගිය තැන බුදු පියාණන් වහන්සේගේ ධාතු මේ ලෝකෙන් අතුරුදහන් වීමක් ගැන උන්වහන්සේගේ එක්තරා සූත්‍ර දේශනාවක සඳහන් වෙනවා. නමුත් මේ පරිනිර්වාණය සිදුවෙන විදිය කොහොමද කියලා කිසිම මූලාශ්‍රයක් බුදු පියාණන් වහන්සේම දීප මූලාශ්‍රයක් මෙහෙම වෙනවා කියලා කොතනකවත් නැහැ. එහෙම එකක් නැහැ. එහෙම එකක් හොයාගන්න බෑ. ඒතර බුදු පියාණන් වහන්සේ කියලා තියෙනවා මගේ බුද්ධ ශාසනය පවතින අවුරුදු 5500යි ඊට පස්සේ මේ ධාතු පරිනිර්වාණයක් සිදු වෙනවා කියලා. එතෙන්දී අදහස් කෙරෙන පින්වත්තුනි සියලුම උන්වහන්සේගේ ධාතු ද්‍රෝණ 8කට බෙදීච්ච ධාතු තියෙනවානේ.
දැන් ස්වභාවයෙන්ම තියෙන ප්‍රමාණයෙන්ම තියෙන ලලට ධාතුව, අකු ධාතුව, දළදා වහන්සේලා, සතර දළදා වහන්සේලා ඒවා එහෙමම තියෙනවා. නමුත් අනිත් ඒවා කඩලට, තුනුසාල්ලට, කුඩා ප්‍රමාණයට, ආබෑට ප්‍රමාණයට දක්වා කුඩු වෙලා ද්‍රෝණ 8කට රුවන්වැලි මහසෑයේ ද්‍රෝණ එක ද්‍රෝණයක් තියෙනවා තැන්පත් වෙලා රුවන්වැලි මහසෑයි. එතකොට ඒ ධාතු පරිනිර්වාණයේදී පින්වත්නි සියලුම ඔය චෛත්‍ය රාජයන් වහන්සේලා, බෝධි රාජයන් වහන්සේලා ධාතු ඔක්කොම අතුරුදහන් වෙනවා. බුදු පිළිමයක්වත් තියෙන්නේ නැහැ. අවුරුදු 5500ක් වෙනකොට පින්වත්නි මේ මිනිස්සු බුද්ධ ආගමක් දාමක් කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. බුද්ධ ආගමක් සතර පද ගාථාවක් දන්න කෙනෙක් හොයාගන්න බැරි වෙනවා. සතර පද ගාථාවක් දන්න කෙනෙක් හොයාගන්න බැරි වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ ඔක්කොම ධාතු අතුරුදහන් වෙනවා. අන්න ධාතු පරිනිර්වාණය. ඊළඟට මම දැන් කියන්න බලාපොරොත්තු වෙන පින්වත්තුන්ට මේ සම්බන්ධව මූලාශ්‍රයක් තියෙන්නේ පූජාවලියේ. මේ සම්බන්ධව මූලාශ්‍රයක් තියෙන එකම තැන තමයි පූජාවලිය. පූජාවලිය ලියලා තියෙන පින්වත්තුනේ බොහොම කලින් කීර්ති වර්ෂ 1266 දී පූජාවලිය කියන ග්‍රන්ථය ලියලා තියෙන්නේ පාලි භාෂාවෙන් කීර්ති වර්ෂ 1266 මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍රයාණන් වහන්සේ කියලා තමයි සඳහන් වෙන්නේ. වෙනම විශේෂණාවක් නැහැ. පාලි භාෂාවෙන් ලියලා තියෙන පූජාවලිය ක්‍රිස්තු වර්ෂ 1266 දී මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍රයන් වහන්සේ කියලා තමයි තියෙන්නේ. නමුත් අපිට පරිහරණය සඳහා තියෙන එකම මූලාශ්‍රය තමයි මේකේ පරිවර්තනයක් තියෙනවා 1951 දී මට ඒ ස්වාමීන් වහන්සේගේ නම දැන් මතක් වෙන්නේ නැහැ. අන්තර්ජාලයේ තියෙනවා ඒක. අන්තර්ජාලයෙන් හොයන්න පුළුවන් ඒක 1951 දී මේක සිංහලට පරිවර්තන කරලා පූජාවලිය කියලා ග්‍රන්ථයක් තියෙනවා. ඒකේ පිටපත් තමයි මේ ලංකාවේ තියෙනවා. දැන් පොත් සාපුවලක් තියෙනවා. ওই පූජාවලිය කියන ඒ පොත තියෙන ඒ හොයාගන්න පුළුවන්. ඕනේ කෙනෙකුට ඕන සල්ලි විදිහට ගන්න පුළුවන්. අන්තර්ජාලයේ ඒ සිංහල එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කෙනෙකුට පූජාවලිය. ඒක ස්වාමීන් වහන්සේ කියන 1951 දී ලියලා තියෙන්නේ. ඒකේ තියෙනවා පින්වත්තුනි විස්තරයක්. අනේ පූජාවලියේ තියෙන විස්තරයක්. එතකොට ඉතින් ඒක අපිට හිතන්න වෙන්නේ එක්කෝ මහා ඉදි සම්පත් ඇති රාතන් වහන්සේලා පූජාවලියට ඇතුළත් කරලා ඒ අනුව තමයි මේ මූලාශ්‍රය අපිට ලැබෙන්නේ කියලා අපි හිතන්න වෙන්නේ එහෙම තමයි. අද බුදු පියාණන් වහන්සේගේ ශ්‍රීමුකෙන් දේශිත එකක් නෙමෙයි මේක. හරිද? උන්වහන්සේ මේක ධාතු පරිනිර්වාණය වෙන හැටි කියලා නෑ. හැබැයි බොහොම ලස්සනට මේ මම මේ කතාව කියන්නම් කෙටි පින්වතුන්ගේ අවධානයට යොමු කරන්න කැමති. හරි ලස්සන කතාවක් තියෙන්නේ ඒකේ. මේ ධාතු පරිනිර්වාණය වෙන හැටි. අවුරුදු 5500ක් ගිය තැන මේ ධාතු පරිනිර්වාණය වෙන හැටි මේ ගැන සඳහනක් තියෙනවා. ඒකේ තියෙන්නේ මේමයි මම කෙටියෙන් කියන්නම්. ඒකේ තියෙන්නේ ලංකාවේ සීලුවම චෛත්‍ය රාජාන වහන්සේලා, බෝධි රාජාන චෛත්‍ය රාජාන වහන්සේලා, පිළිම වහන්සේලා හරි කොහේ හරි හැම තැනම තැන්පත් වෙලා තියෙන සියලුම ධාතුන් සියලුම ප්‍රමාණීය ධාතුන් ඔක්කොම රුවන්වැලි සෑයේ වැඩම කරනවා. සියලුම ධාතුන් වහන්සේලා රුවන්වැලි සෑයේ ගර්භයේ චෛත්‍යයේ ගර්භය බලාගෙන ගිහිල්ලා දෝණයක් ධාතු තියෙන ධාතු වලට එකතු වෙනවා. එහෙම තමයි සඳහන් වෙන්නේ. එතකොට පින්වත්තුනි අපි අහලා තියෙනවා පින්වතුන් දන්නවා. එතකොට දැන් ඔය රුවන්වැලි මහසෑයේ ඒ ධාතු ගර්භයේ බුදු පියාණන් වහන්සේගේ ධාතු තැන්පත් කරලා තියෙන ඒ ධාතු මන්දිරේ ඒ කාලේ දැල්ලපු පහන් අදත් දැල්වෙනවා. සිංහතලෙන් දැල්ලපු පහන් අදත් දැල්වෙනවා. ඒවා නිවෙන්නේ නැහැ. ඒක අදිෂ්ඨානයෙන් සිදුවෙන දෙයක්. ඒක අපිට විද්‍යාත්මකව පැහැදිලි කරන්න බෑ. විද්‍යාත්මක කෙනෙකුට ඒ වගේ දේවල් පැහැදිලි කරගන්න බෑ. කොහොමද මේ ඔක්සිජන්වත් නැති කිසි වාතාවරණයක් නැති තැනක කොහොමද බාහනක් දැල්වෙන්නේ කියලා. නමුත් ඒවා ඉතින් බුද්ධ ආශ්චර්ය. ඒ වගේ දේවල් අපිට ආගු කරන්න ශක්තියක් නැහැ. ඇත්තටම කොහොමද ඒක වෙන්නේ කියලා. නමුත් ඒක සත්‍යයක්. අදත් ඒ බුද්ධ සිංහතෙල් වලින් පාන් දැල්වෙනවා. එතකොට දැන් ධාතු පරිනිර්වාණය වෙනකොට ඒ සියලුම ධාතුන් ලංකාවේ සියලුම ස්ථානවල තියෙන ධාතුන් එතනට එක්රැස් වෙනවා. චෛත්‍ය රාජ්‍යයෙන් ඇතුළට බලාගෙන ගිහිල්ලා
අර ධාතු ද්‍රෝණයක් ධාතු දින තැනට සම්බන්ධ වෙනවා. ඒ ධාතු ඔක්කොම ඊට පස්සේ සියලුම ධාතුන් මල් මාලයකසේ එකට ඇමිනෙනවා. ඒක පොතේ තියෙන එහෙමයි. මල් මාලයක්සේ එකට ඇමිනිලා ආහසට පැනලා ගිනවා. මේ ධාතුන් වහන්සේලා සියලු දේ. ආහසට පැනලා ඒක ඊට පස්සේ යනවා නාගදීපේට. නාගදීපේ තියෙනවා රාජායතන චෛත්‍ය. රාජායතන කියලා චෛත්‍යයක් තියෙන නාගදීපේ එක චෛත්‍යයනේ තියෙන. නාගදීපේ ගියේ පින්වතුන් දන්නවා ඇති. ඒක චෛත්‍යය නේද? ඒක චෛත්‍යයයි තියෙන්නේ රාජායතන චෛත්‍ය. ඒක තැම්පත් කරලා තියෙන පින්වතුනි ඒකට කියන්නේ මේ මිනි පළඟක්. මිනි පළඟක් අර චූලෝදර මහෝදර සහෝදර යුද්ධයක් හටගත්තානේ. බුදු පියාණන් වහන්සේ මේක දිවසින් දැක්කා. දිවසින් මහා විනාශයක් සිද්ධ වෙලා උන්වහන්සේ මහා කරුණා සමාපatti ධානයට සමාදිනවා උදේ හැමදාම දැක්කේ මේ සිද්ධිය. හැමදාම උන්වහන්සේ බලනවා සියලු ලෝක සත්ත්වින් දිහා. උන්වහන්සේට බොහොම ක්ෂණයයි ගත වෙන්නේ ඒක. කොච්චර සත්ත්ව විද්‍යාවත් උන්වහන්සේට මහා කරුණා සමාපatti ධානයට සමාදුනා උන්වහන්සේට බලන්න පුළුවන්. උන්වහන්සේ දැක්ක මේ සිද්ධිය එතනට පැමිණුණා. ඉතින් මිනි බලකට තමයි මෙතන සටන් කරන්න ඈත් වුණේ. උන්වහන්සේ ඇවිල්ලා ඉද්ධි පාත්‍ය ආර පැල ඉස්සෙල්ලාම අඳුරක් නිර්මාණය කළා. මේගොල්ලන්ව බිය කළා. කොහමද පසුව දමනය කළා ධර්ම දේශනා කළා. පස්සේ අවසානයේදී මිනි බලක උන්වහන්සේට පූජා කරනවා. ඒ පූජා කරපු මිනි බලක තමයි ඉතම්පත් කර තියෙන රාජායතන චෛත්‍යය. මිනි බලකක් කියන්නේ මොකක්ද කියලා හරියටම පැහැදිලි නැහැ. මොකක් හරි සමහරට නිකන් පැදුරක් වගේ මැණික් වලින් රත්තර වලින් හදපු එකක් වෙන්න ඇති. අන්තිමට මේ ධාතු ටික සියල්ලම ගිහිල්ලා එතන ඒ චෛත්‍යයේ ඒක ඒ මිනිපලක මත තැන්පත් වෙනවා. ලංකාවේ තියෙන සියලුම ධාතුන් බුදු පියාණන් වහන්සේගේ. අවසානයේදී ඒ සියලු ධාතුන් ටික ඔක්කොම අහසට පැනලා ගලා බුද්ධ ගයාවට වැඩම කරනවා. ඒ සියලුම ධාතුන් කොහෙටද වැඩම කරන්නේ? බුද්ධ ගයාවට වැඩම කරනවා. බුද්ධ ගයාවට වැඩම කරාම ලෝකේ තියෙන සියලුම රටවල් වල තියෙන සියලුම ධාතුන් වහන්සේලා නාග ලෝකයේ දිව්‍ය ලෝකවල තියෙන සියලුම බ්‍රහ්ම ලෝකවල මම දන්නේ නැහැ තියෙනවද හරියටම දිව්‍ය ලෝකවල තියෙන ධාතුන් වහන්සේලා ඔක්කොම එතනට එකතු වෙනවා. දැන් බුදු පියාණන් වහන්සේගේ සියලුම ධාතුන් ආදානයේදී බෙදිච්ච සියලුම ධාතුන් ඔක්කොම එතනට එකතු වෙලා ඒ සමගම වජිරාසනයක් පැනලා ගිනවා පොළවෙන්. වජිරාසන පැනනකට පස්සේ විස්මිත බුදුරුවක් මවා ගන්නවා. අර ධාතු සතර දාදා වහන්සේලා ඒ තීච්ඡ නිමිති ස්ථානයට යනවා. අකු ධාතුන් වහන්සේලා ඒ ඔක්කොම ධාතු තීච්ඡ නිමිති ස්ථාන වලට ගිහලා නිස්මිත බුදුරුවක් මවා ගන්නවා. ඇත්තරම බුදු පියාණන් වහන්සේ ඉන්නවා වගේම. මතක තියාගන්න පින්වත්නි මේ ධාතු පරිනිර්වාණය කිසිම මිනිසෙකුට පේන්නේ නැහැ. කිසිම මිනිසෙකුට පේන්නේ නැහැ. මොකද මිනිස්සුන්ගේ ඔක්කොම රාග දේශ මොහ උපරිම තත්ත්වයට පත්වලා ඒ වෙනුවට ලෝක විනාශයට ගිටුනේ. එතකොට මිනිස්සුන්ට පේන්නේ නැහැ. දෙවියෝ විතරයි මේක අහස ඉඳන් බලාගෙන ඉන්නවා. දෙවියෝ බ්‍රහ්මයෝ මුළු අහස පුරාම මේ සිද්ධිය බලාගෙන ඉන්නවා. දෙවියන්ටයි බ්‍රහ්මීන්ටයි විතරයි පේන්නේ. මිනිස්සුන්ට මේ සිද්ධිය පේන්නේ නැහැ පොඩ්ඩ කිසිම කෙනෙකුට. මම දන්නවා එක්තරා කාන්තාවක් මේ බොහොම ධර්මානුකූලව බණ භාවනා කරනවා. ප්‍රාර්ථනා කරන දෙවියෙක් වෙන්නේ. මේ මොකටද මේ ධාතු පරිනිර්වාණය බලන්නේ? මොකද යා ධාතු පරිනිර්වාණය සම්බන්ධ පොතකුල් ලියලා තියෙනවා. ධාතු පරිනිර්වාණය සම්බන්ධ පොතකුල් ලියලා තිනවා. එයා බලාපොරොත්තු දෙවියෙක් වෙන්නේ මොකක්ද නෙමෙයි. මේ ධාතු පරිනිර්වාණය ඇයෙන් දැක ගන්න. ඉතින් එහෙම නිර්මිතේ බුදුරුව මැවුනට පස්සේ මේක නැවත අහසට පැන නගිනවා. උන්වහන්සේ අවසාන වතාවට යමාමා පෙළහර පවත්වනවා. මේව පින්වත්නි හරි මං කලින් කිව්වා වගේ ආශ්චර්යයි අద్භූතයි පුදුමයි විස්මයජනකයි. මේවා මේ බුදු පියාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයේ සිද්ධ වෙන දේවල් මතක තියාගන්න. මේ ගැන කිසි සැකයක් ඇති කරගන්න එපා. කිසි කෙනෙකුට බලන්න බැරි වුණාට බුද්ධ අධිෂ්ඨානයෙන් සිද්ධ වෙන දේවල්. ධාතු පරිනිර්වාණය උන්වහන්සේගේ ඉන්නකොට කරපු අධිෂ්ඨාන. ඊට පස්සේ නැවත යමාපා පෙළහර පැවට පස්සේ නැවත උන්වහන්සේ නැවත වැඩ සිටිනවා. නැවත වඩිනවා තමන්ගේ වජ්‍රාසනයේට. ඒ සමගම මහා ගිනි ජාලාවක් හටගන්න උන්වගේ ශරීරයෙන් සියලුම ධාතු අඩු බවට පත් වෙනවා. අඩුවක් ඉතුරු වෙන්නේ නැහැ. කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැති වෙන්න තමයි ධාතු පරිනිර්වාණය අවසන් වෙන්නේ. ඒක තමයි ඔයක සඳහන් වෙන්නේ ওই පූජාවලිය කියන ග්‍රන්ථයේ
දෙසිය 66 ලියපු පොත මං හිතන්නේ කාගාවත් ඇති කියලා. අද පොත් සාප්පුවල හැමතැනම අන්තර්ජාලය පවා තියෙන්නේ 1951 දී මේ පොතේ සිංහල පරිවර්තනයක් තියෙන පූජාවලිය කියලා. ඒ විශාල මං හිතන්නේ විශාල පිටු සංඛ්‍යාවක් තියෙනවා ඒකේ. මමත් ඒක අරගෙන බැලුවා. මේ දේශනාවට එන්න කලින් විස්තර ටික අරගන්න. මේ පොතෙන් තමයි මමත් ගත්තේ. මේක ඉතින් අපිට හරියටම කියන්න බෑ මේ විදිහටම වෙනවද කොහොම වෙනවද. නමුත් බුද්ධ දේශනාවේ බුදු පියාණන් වහන්සේ මේ ඔය කියන එක හරියටම කතාවක් බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු එකක් නෙමෙයි. ඔය පූජාවේදී සඳහන් වෙන දෙයක්. ඉතින් ඒකත් සමහර විට රාතන් වහන්සේ ඉදිමත් රාතන් වහන්සේලා මේ සම්බන්ධව ලියපු එකක් වෙන්නේ නැති. එතකොට අපි අද සඳහන් කරේ උන්වහන්සේගේ පරිනිර්වාණ තුන සම්බන්ධව ඊට පස්සේ අපිට තියෙන්නේ බුදු ගුණ වර්ෂාව. දැන් සියලු දෙනාම දැන් බොහොම ශ්‍රද්ධාවෙන් මේක සවන් දීගෙන ඉන්න මම දැන් කියන්නම් උන්වහන්සේ සම්බන්ධව බුදු රචනාව මේ බුදු ගුණ විස්තර කරන්න කලින් අපි හැඳින්වීමක් කරනවා. හොඳට සවන් දෙන්න වෙන ඒවට අවධානය යොමු කරන්නේ නැතුව අප දැන් සෑදී පෑදී සිටින්නේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ තුන් ලෝකයේම යටින් අවීචියේ පටන් උඩින් භවග්‍රය දක්වාද සරසින් අනන්ත ලෝක ධාතුව දක්වාද එකම අසම සමමා පුරුෂ රාජෝත්තමයන් වහන්සේගේ බුදුගුණ වර්ණාවට සමන් දීමටයි. එබැවින් අප සියලු දෙනාම උන්වහන්සේ ගැන බලවත් ශ්‍රද්ධාව ඇති කර ගන්නට ඕන. ශාක්‍ය මුනීන්ද්‍ර තථාගත ඍෂියෝ දස බලධාරී සර්වඥ රාජෝත්තම වහන්සේ දෙවි මිනිසුන් සමගයේ සාත්තු වන බැවින් බලවත් ශ්‍රද්ධාවක් ඇති කර ගන්න ඕන. අපි බලවත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් නුවණින් කර්මඵල විශ්වාසයෙන් මෙතන රැඳී සිටින්න ඕන. කලිනුත් මේ පින්වතුන්ට මම වචන අතර කිව්වා අපි බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින ස්ථාන වන්දනා කරනකොට විශේෂයෙන් මේ හතර හොඳට මතක තියාගන්න ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් නුවණින් කර්මඵල විශ්වාසයෙන් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් නුවණින් කර්මඵල විශ්වාසයෙන් වන්දනා කරන්න ඕන. ඇයි මේ අපි සර්වඥ සාධුත්වයන් වහන්සේට සිතින් කයින් ගරු කරන්න ඕන. සිතින් කයින් වචනයෙන් ගරු කරන්න ඕන. එතකොට මොකද්ද පින්වත්නි සිතින් ගරු කරනවායි කියන්නේ? බුද්ධාලම්බන පීතිය උපදවා කිසිවෙකුටත් අවඩක් වෙන දෙයක් නොසිතා සියලු සතුන් කෙරෙහි මෛත්‍රී පූර්වාංග කොට කරුණාවෙනුත් කරුණා පූර්වාංග කොටගත් මෛත්‍රියනොත් සිටිය යුතුයි. අන්න අපි සිතින් බුදු පියාණන් වහන්සේට ගරු කරන්නේ මේ විදිහට. කයින් ගරු කරනවා කියන්නේ උන්වහන්සේ සිටින දිශාවට දනනමා වැළමිට නලල බිම තබා පසඟ පීඨුවා වන්දනා කළ යුතුයි. වචනයෙන් ගරු කිරීමට නම් කිසිවෙකුටත් අවඩක් වන වචනයක්, චිත්‍රජන වචනයක්, උවමනා නැති වචනයක්, පරුෂ වචනයක් නොකියා උන්වහන්සේට ගෞරව සම්ප්‍රයුක්තව හැසිරෙන්න ඕන. මේ නිසා අපි සියලු දෙනාම සිත පහදවා ගන්නට ඕන. කල්ප කෝටි සතරාත් ගණනෙකුනුයි බුදු කෙනෙක් සම්මුඛ වන්නේ. උන්වහන්සේ කවුරුත් නොවේයි ධර්ම රාජානන් වහන්සේමයි. උන්වහන්සේ ආબોධ කරගත් ධර්මස්කන්ධයත් මේ උතුම් මනුෂ්‍ය ජීවිතයත් සම්මුඛ වන්නේ කල්ප කෝටි සත සහස්ත්‍ර ගණනෙකුනුයි. දැන් මීට කලිනුත් මම පින්වත්තුන්ට මේක පැහැදිලි කරා නේද? මේ බුද්ධෝත්පත්ති කාලයක් සහ මනුෂ්‍ය ජීවිතයක් සම්මුඛ වෙන්නේ පින්වත්නි කල්ප කෝටි සත සහස්ත්‍ර ගානකින් ලැබිච්ච අවස්ථාවක් තමයි මේක. අපිට එහෙම හිතෙන්නේ නැහැ නේද? ඒක තමයි දෝෂේ. අපිට එහෙම හිතෙන්නේ නැහැ. මං කිව්වනේ මහා කල්ප 60 මහා කල්ප 30 ගණන් බුදුවරු නැති කාල පීඩවල විහිලා තිනවා. අපි වැඩිපුර ඉපදලා තින්නේ සතර අපාය තමයි. මහා ගෙදර. මම මේ අනවතක සංයුත්තේ බුදු පියාණන් වහන්සේම තමයි කියන්නේ. උන්වහන්සේ ඇතුළු සියලු දෙනාම වැඩිපුර උපදෙලා තියෙන සතර අපාය. අතීතී.
ඉතින් මේ මනුස්ස ආත්මයක් ලැබපු වෙලාවේ ඉතින් මේ උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න ඕන. අප සියලු දෙනා රැස් කරගන්නේ ශ්‍රද්ධා ධනය, සීල ධනය, ශ්‍රුත ධනය, ත්‍යාග ධනය, ප්‍රඥා ධනයයි. ඒ ටික තමයි අපි සාමාන්‍යයෙන් දැන් හැඳින්වීම කරන්නේ. ඊට පස්සේ උන්වහන්සේගේ ආශ්චර්යමත් ලක්ෂණ. හරිද? පළවෙනි එක. අපි ටික දවසක් යයි මේ බුදුගුණ වර්ෂනා ඉවර කරන්න. උන්වහන්සේගේ ආශ්චර්යමත් ලක්ෂණ. උන්වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් විරාජමාන වේ. අන්න. පින්වත්නි මේක හරි වැදගත්. අපි බුදු පියාණන් වහන්සේගේ බුදුගුණ වර්ණාවේදී බුදුගුණ සජ්ජනා කිරීමේදී අපි කොතනකවත් මේව සාකච්ඡා කරේ නැහනේ. උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. මේ ගැන පොඩ්ඩක් අපි සඳහන් කරන්න ඕන. මේ සම්බන්ධව ඇත්තරම අපි කලින් සාධාරණ කරා වගේ මේ සම්බන්ධ විස්තර තියෙන්නේ සූත්‍ර අට කතාවල තමයි තියෙන්නේ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. පින්වත්නි එක සිද්ධියක් වෙනවා මේ වගේ. සෑම බුදු කෙනෙක්ම අපිටම අපේ බුදු පියාණන් වහන්සේ බිහි වෙන්න අවුරුදු 1000කට පෙර දෙවියන් විසින් හිමාලයේ ධ්‍යාන භාවනා කරන ඒ බ්‍රාහ්මණීන්ට දැනුම් දෙනවා. තව අවුරුදු 1000ක් ගිය තැන මේක සූත්‍ර අට කතාවල සඳහන් වෙන දෙයක්. තව අවුරුදු 10ක් ගිය තැන බුද්ධ කියලා උත්තමයෙක් බිහි වෙනවා. උන්වහන්සේගේ ශරීරයේ මේ වගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා කියලා මේක ත්‍රිවේදයේ ලියවෙනවා. මොකද අපි දන්නවා බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කරපු කාලයේ පවා මේ ත්‍රිවේදයේ පිළිමද විශේෂ දැනුම් තීවිද්ද ත්‍රිවේද පරප්‍රාප්ත බ්‍රාහ්මණයෝ හිටියා. ත්‍රිවේදයේ මුලින් ඉඳන් අග වෙනකන් හොඳටම දන්න බ්‍රාහ්මණයෝ හිටියා. ත්‍රිවේදයේ තමයි මේක ලියවෙන්නේ. දෙවිය කියනවා බ්‍රාහ්මණයෝ මේක ත්‍රිවේදයට ඇතුළත් කරනවා. ඒතකොට ඒ ත්‍රිවේදයේ එතකොට බුදු පියාණන් වහන්සේ බිහි වුණාට පසුව පින්වත්තුනි මේ ත්‍රිවේදයේ හොඳට අධ්‍යයනය කරු බ්‍රාහ්මණයෝ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දාන්නවා. එක්තරා සිද්ධියක් වුණා. සත්‍ය සිද්ධියක් ධර්මයේ සඳහන් වෙනවා. එක්තරා බ්‍රාහ්මණයෙක් තමන්ගේ අතවැසියෙක්ව යෙදෙව්වා මේ බුදු පියාණන් වහන්සේ ඇත්තම බුදු කෙනෙක්ද කියලා හොයන්න. ඇත්තටම මේ උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියනවාද කියලා හොයන්න අතවැසියෙක් යෙදෙව්වා. මාස 7ක්. පොඩි කාලයක් නෙමෙයි. මාස 7ක්ම උන්වහන්සේව විමර්ශනය කරා. උන්වහන්සේ දාන වඩන හැටි, වඩින හැටි, පින්ඩපාතේ වඩින හැටි, ධර්ම දේශනා කරන හැටි, සැතපෙන හැටි, ධර්ම හැම දෙයක්ම විමර්ශනයට ලක් කරා. මොකටද මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ උන්වහන්සේගෙන් දැක ගන්න. නමුත් ඉතින් සමහර දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සාමාන්‍යයෙන් විද්‍යාමාන වෙන්නේ නැහැ. ඒ උදාහරණයක් තමයි උන්වහන්සේගේ ජීවා ධාතුව. විද්‍යාමාන නැහැනේ. ඒක විශේෂ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයට අයිති විශේෂ ජීවක් තමයි උන්වහන්සේට තියෙන්නේ. ඒ වගේ තව තියෙනවා. ඉතින් උන්වහන්සේ මේ සීල දේ මේක දැනගත්තා. උන්වහන්සේ මේක බ්‍රාහ්මණයෙක් විමර්ශන කරනවා තමාම උන්වහන්සේ දැනගත්තා මේක දැනගත්තොත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මේගොල්ලෝ හරියටම දැනගත්තොත් මේගොල්ලෝ දෙන්නෙක් නිවන් දකින්න පින තියෙනවා. දෙන්නෙකුට නිවන් දකින්න පින තියෙනවා. ඒක නිසා උන්වහන්සේ ඒක පෙනෙන්න සැලැස්සුවා. ඉතින් දෙතිස් මහා ඊට පස්සේ ඒ බ්‍රාහ්මණයෝ දෙන්න ඇත්තරම බුදු පියාණන් වහන්සේගේ සරණ ගිහිල්ලා උන්වහන්සේ හම්බෙලා ධර්ම දේශනාලා නිවන අවබෝධ කරා කියලා තමයි තියෙන්නේ. ඉතින් ඒක හරි ලස්සන කතාවක් ඇත්තට මේක නේද? දැන් ඕක සෑම බුදු පියාණන් වහන්සේ කෙනෙක් උපදින්න කලින් අවුරුදු 1000කට කලින් මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සෑම බුදු කෙනෙකුටම තියෙනවානේ. මෙතෙක් බීවිච්ච 512027 ඒ සෑම බුදුරෙකුටම ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. ඊළඟට මේ සම්බන්ධව
ධර්මයේ සඳහන් වෙන ඔය සූත්‍ර අට කතාවල තියෙන එකක් තමයි බුදු ගුණ සම්බන්ධව දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වල අපි නැවත ආයි එනවා බුදු ගුණ සම්බන්ධව සංසන්දනය කරන්න තියෙන පින්වත්නි එකම දෙයයි ධර්මයේ සඳහන් වෙන්නේ මහා සාගරය බුදු ගුණ සංසන්දනය කරනවන අපිට පුළුවන් මහා සාගරයත් එක්ක විතරයි සංසන්දනය කරන්න මොකද මහා සාගරයේ ගැඹුර යොදුන් 84000ක් කියලා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ධර්මයේ සඳහන් වෙන්නේ මහා සාගරයේ ගැඹුර යොදුන් 84000ක් යොදුනක් කියන්නේ අතම 16ක්. අතම 16ක් ධර්මයේ සඳහන් වෙන්නේ විදිහට. එතකොට දැන් අපි එහෙම බැලුවොත් එහෙම බුදු ගුණ මේ විදිහට තමයි සඳහන් වෙන්නේ. රහතන් වහන්සේ කෙනෙක් දන්නේ බුදු ගුණ වලින් බඹ 9යි. අයොදුන් 84000 මේ සංසන්දනය කිරීමක් කරන්නේ මතක තියාගන්න. බුදු ගුණ ගැඹුර යොදුන් 84000ක් නම් යොදුනක් කියන්නේ අතම 16ක්. රහතන් වහන්සේ කෙනෙක් දන්නේ බඹ 9යි. බඹයි කියන්නේ අඩි 6යි. හරි අඩි 6යි. බඹ 9යි. 80 මා ශ්‍රාවකෙක් නේද? 80 මා ශ්‍රාවකෙක් කියන්නේ ඒ කාලේ උන්වහන්සේලා දන්නවා බඹ 50ක් වෙනකම්. චතුර්විධ මහා ශ්‍රාවකයෝ මහා කාශ්‍යප මහා කොට්ටිත මහා කච්චායන මිලින්දවච්චි ඒ වගේ රහතන් වහන්සේලා බඹ 90ක් වෙනකන් දන්නවා. ඒත් බඹ මතක තියාගන්න. ඒත් බඹ මුගලන් මහ රහතන් වහන්සේ බඹ 1000ක්. සරියුත් මහ රහතන් වහන්සේ බඹ 84000ක්. මං කිව්වා ප්‍රඥාවෙන් අග්‍ර නේද? ප්‍රඥාවෙන් අග්‍ර බොහොම විස්තර තියෙන උන්වහන්සේ ගැන ධර්මයේ මම පින්වතුන්ට අර පොත අරන් බලන්න කිව්වේ ඒකයි. සූවිසි මහා ගුණේ මම කිව්වද නේද? ධර්මයේ දේශනා ආරම්භ කරන්න කලින් මුලදාසිත් කිව්වා මේ සූවිසි මහා ගුණය රේණුකාණේ චන්දිවිල ආමඳුරන්ගේ පොත අරගෙන කියවන්න ඒකේ තියෙන මේ උන්වහන්සේගේ විස්තර. මේ ඔක්කොම ස්වාමීන් වහන්සේලාගේ යටිති විස්තර තියෙනවා. ශ්‍රාවක පාරමී ඥාණයෙන් කෙලපැමිණි. සෝඩස ප්‍රඥාවෙන් අග්‍ර අවුරුදු 100ක් වුණත් වහින වැස්සක වැයි බිඳු ගණන් කරන්න පුළුවන්. ධර්ම චක්‍රයේ එලෙසම පවත්වන්න පුළුවන්. ධර්ම චක්‍රය කියන්නේ ධර්ම බුදු පියාණන් වහන්සේගේ දේශනාවක් එලෙසම පවත්වන්න පුළුවන් එකම රහතන් වහන්සේ. සරියුත් මහ රහතන් වහන්සේ. ඒ විදිහට පවත්වන්න පුළුවන්. අගේ මහා ගුණ තියෙන සරියුත් මහ රහතන් වහන්සේ. දන්නේ බුදු ගුණ 84000යි. ඊළඟට මේ සටහන මම පින්වුතුන්ට දෙනවා පස්සේ දැන් දුන්නොත් මේ පින්වුතු මේක බල බල ඉන්න මිසක මේ දේශනාවට සවන් දෙන්නේ නැති මම ගෙනල්ලා තියෙන කොපීස් මේ සම්බන්ධව සම්ප්‍රසාදිනීය සූත්‍ර අට කතාවේ සඳහන් වෙනවා උන්වහන්සේගේ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මම කීපයක් කියන්නම් මේ නෝට් එක ගත්ත වෙලාවට පින්වතුන්ට මේක දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මේක පාලියෙන් තියෙන්නේ කෙනෙකුට ඕන නම් මේක විස්තර බලන්න අර පොතේ තමයි තියෙන්නේ. සිංහලෙන් විස්තර තියෙනවා මේ එක මතක තියාගන්න පින්වතුනි මේ එක බුදු ගුණය විස්තර කරන්න පිටු ගණනාවක් යනවා. එක බුදු ගුණයක් විස්තර කරන්න පිටු ගණනාවක් විස්තර කරලා තියෙනවා රේණුකාණේ චන්දිවිල මහානායක ස්වාමින් වහන්සේ අරගෙන කියවන්න. ඒක මම කීපයක් කියවන්නම්. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ මෙන්න මේ විදිහට තියෙන්නේ. සුපතෙට්ඨිත පාද ලක්ෂණං පාද තලේ සුචක්‍ර ලක්ෂණං දීගංගුලි ආයත පන්හි බ්‍රහ්ම ජුගත්තෝ සත්තුස්සතදා ලක්ෂණං මුදු තලන හත්ත පාදෝ ජාල හත්ත පාදෝ උස්සංක පාදෝ උද්දංග ලෝමෝ ඒනි ජංගතා ලක්ෂණං මේ වගේ මහා විස්තරයක් තියෙනවා. බුදුගුණ 32ක්ම තියෙනවා ඒ විදිහට. ඊළඟට තමන් කිව්වට මේ එක බුදුගුණයක් සම්බන්ධව එක දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සම්බන්ධ මහා විස්තර තියෙනවා කියලා එකක් විතරක් මම පොඩ්ඩක් විස්තරයක් දෙන්නම්. පළවෙනි දෙකටම සම්බන්ධයි. සුපතෙට්ඨිත පාද ලක්ෂණම් පාද තලයේ
සුචත්‍ර ලක්ෂණං කියන එක. උන්වහන්සේගේ පාදය අර ඇතෙක්ගේ පාදය වගේ ලැල්ලක් වගේ සමතලයි. අපේ එක වගේ මිනිසුන්ගේ වගේ වල ගැහිලා නැහැ. වලක් නැහැ. සමතල පාදයක් තමයි තියෙන්නේ. දැන් මේ පින්වතු ඒක තමයි මේකේ කියන්නේ සුපතිට්ඨිත පාද ලක්ෂණං පාදතලේ සුචක්‍ර ලක්ෂණං. මේ පාදතලේ විශාල ප්‍රමාණයක් දෙතිස්මා පුරුෂ ලක්ෂණ අඩංගු වෙනවා. ලකුණු මංගල ලකුණු තියෙනවා. විශාල ප්‍රමාණයක්. පින්වතුන් දැකලා තියෙනවනේ සමහර විහාරස්ථානවල තිරුපතුල ප්‍රදර්ශන කරනවනේ. කනගාටු තියෙනවනේ මේ පන්තිලේ නම් මම දැක්කේ නෑ. සමහර විහාරස්ථානවල මේ ලකුවට වීදුරු පෙට්ටියක දාලා නේද? වීදුරු පෙට්ටියක දාලා පාද මේ උන්වහන්සේගේ තිරුපතුල ප්‍රදර්ශනය කරනවා. ඒක වැළුවොත් එයා පිඟුතුර පේනවා මහා විශාල ප්‍රමාණයක් එක එක ලක්ෂණ තියෙනවා. නේද? මහා විශාල ප්‍රමාණයක් එක එක ලක්ෂණ. මේ කල්ප කොටි සතහත ගානකින් බුදු වෙන බුදු කෙනෙක්නේ. කොච්චර පෙරුම් පිරවද? ගලේ නිර්මාණය කරලා තියෙනවා. ඒ සිරිපතුල තමයි ශ්‍රීපාදස්ථානයේ ගලක උන්වහන්සේ තැන්පත් කරා කියලා කියන්නේ නේ. ඒක අද බලන්න බෑනේ කාටවත් ඒක. මේ ඒක වාලනේ තියෙන්නේ. මේ පන්සල් වල තියෙනවා ගලනේ කොටපු එකක් තියෙනවානේ ඒ සිරිපතුල ලක්ෂණ. එතකොට පින්වත්නි ඒක මම දැන් කීපයක් කියන්නම්. දැන් බලන්න මේ හිතා ගන්න බෑ මහා පුදුම මේවා කියන්නේ මේ මතක තියාගන්න මේ ශ්‍රද්ධාව ඇති වෙන්න. බුදු පියාණන් වහන්සේ කවර වගේ කවර කෙනෙක් දිල ශ්‍රද්ධාව ඇති වෙන්න. මේ බුදුගුණ වර්ෂාවේ දැන් ගොඩාක් තියෙනවා කියන්න. මේ හැම එකෙම බිවින්වතුන්ට ශ්‍රද්ධාව ඇති වෙනවා. දැන් අපිට ගොඩාක් තියෙනවා උන්වහන්සේගේ දර්ශනානුත්තරීයයි උන්වහන්සේ ශ්‍රවණානුත්තරීයයි මේ සම්බන්ධව ගොඩාක් විස්තර මේ දේශනාවලට ඇතුළත් වෙනවා. මතක තියාගන්න. අද මේ ආරම්භයක් විතරයි මේ දේශනාවේ. එතකොට මේ පළවෙනි ලක්ෂණය අහගන්න හොඳට සුපතට්ඨිත පාද ලක්ෂණං පාදතලේ සුචක්‍ර ලක්ෂණං කියන එක පැහැදිලි කිරීමක් තියෙනවා මෙන්න මේම. සිරිපතුලේ ලක්ෂණ පළවෙනි දෙක තමයි විස්තර කරන්නේ. සුපතට්ඨිත පාද ලක්ෂණං පාදතලේ සුචක්‍ර ලක්ෂණං. මෙන්න මේමයි ඒක සඳහන් වෙන්නේ. දහසක් අර ඇති, දහසක් දැවි ඇති, දහසක් නැබ ඇති, රන්වන් නාභි රේඛා වලින්ද නිම්වන් වලලු රේඛා වලින්ද කේන්ද්‍රයේ සිටන් දහසක් දැවි ඇති සිරිවත දෙකේ නදවත දෙකේ අවතංශ දෙකේ තීම් පුරුෂෝ දෙකේ රත්තෝත්තල දෙකේ නීලෝත්පල දෙකේ මණිදාම දෙකේ පූර්ණ පාත්‍ර දෙකේ ස්වර්ණවන්තාංශයෝ දෙදෙනාය මකර රාජයෝ දෙදෙනාය මේ ආදී මහා විස්තරයක් තියෙනවා. ඔය කීපයක් විතරයි මම කිව්වේ. මේක සඳහන් කරලා තියෙන්නේ. කීපයක් විතරයි. එතකොට අපි නිමා කරේ පළවෙනි එක මතක තියාගන්න උන්වහන්සේ දිතිස්මා පුරුෂ ලක්ෂණයෙන් විරාජමාන වේ කියන එක යටතේ උන්වහන්සේගේ බුදු ගුණත් සමගම අපි ඒක අවසන් කරා. අපිට තා සුළු වෙලාවක් තියෙන නිසා අපි ඊළඟට දෙවෙනි ලක්ෂණය ගන්නමු උන්වහන්සේගේ බුදු ගුණ වර්ෂාවට අතුලත් කරලා තියෙන මේක හොඳට අහගන්න පින්වත් මේ ධර්ම ඥානයට ධර්මඥානය ලබා ගන්න උගත් වැදගත් වෙනවා. උන්වහන්සේ අග්‍ර දක්ෂිනාර්ය වනසේක. අග්‍ර දක්ෂිනාර්ය වනසේක. අයි අපි උන්වහන්සේට අග්‍ර දක්ෂිනාර්ය කියන්නේ. අග්‍ර දක්ෂිනාර්ය කියන්නේ පින්වත් සියලුම රහතන් වහන්සේලාත් අග්‍ර දක්ෂිනාර්ය තමයි. කෙලෙස් දුරු කරා නම් සීලු කෙලෙස් දුරු කරා නම් ඒකට අපි කියනවා ඒ උත්මයන්ට අපි කියනවා අග්‍ර දක්ෂිනාර්ය කියලා. අග්‍ර දක්ෂිනාර්ය කියනවා කෙලෙස් දුරු කර උත්මයින්ට. නමුත් බුදු පියාණන් වහන්සේ සියලුම රාතුන් වහන්සේලාට වඩා උන්වහන්සේගේ සීලය ඊට වඩා උතුම්. ඇයි උන්වහන්සේ වාසනා සහිතව සීලු කෙලෙස් දුරු කර නිසා. ඔය සම්බන්ධව වාසනා මොකද්ද මේ වාසනාව කියන්නේ කියලා මගේ බුදු ගුණ චතුරාර්යකා පොතේ සඳහන් වෙනවා. බුදු ගුණ විස්තරාත්මක තැන සඳහන් වෙනවා. බලන්න එතන වාසනා සහිත ඇයි උන්වහන්සේ වාසනා සහිතව කෙලස් සීලු කෙලෙසුන් කෙරෙන් දුරුසේක කියන්නේ කියලා. වාසනාව කියන්නේ පින්වත්නි අකුසලයක්. අපේ සිංහලෙන් වාසනාව කියන්නේ
මේ ගින්ගොතුන් කියන්න ඕනේ නැහැ මොකද්ද සිංහලෙන් වාසනාව කියන්නේ කියලා. ඔව් පාලිය භාෂාවෙන් වාසනාව කියන්නේ අකුසලයක්. ඒක මේ උන්වහන්සේලා රාත් වෙන්න කලින් ආත්මවල කරගෙන ආපු අතීත කතාබහ විලාසය, හැතිරීම් විලාසය ඒව රහත් තුලත් නැති වෙන්නේ නැහැ. මම උදාහරණයක් දුන්නා නේද? උදාහරණයක් දුන්නා නේ. මිලින්ද වච්චේ රාතන් වහන්සේගේ මතකද? මිලින්ද වච්චේ රාතන් වහන්සේ චතුර්විධ මහා ශ්‍රාවකෙක්. උන්වහන්සේ ඊළම ගණේ රාතන් වහන්සේ කෙනෙක්. නමුත් කතා කරන්නේ ඒ වසල භාෂාවක් භාවිතා කරන්නේ. ඵලයන් වරෙන් ඔයගේ වචන තමයි භාවිතා කරන්නේ උන්වහන්සේ. ඉතින් අනිත් ස්වාමීන් වහන්සේලා පැමිණිලි කළා බුදු පියාණන් වහන්සේට. අනේ මේ රාතන් වහන්සේ වුණාට කතා කරන්නේ මෙහෙමයි කියලා. බුදු පියාණන් වහන්සේ මොකක්ද කිව්වේ? අනේ මගේ ශ්‍රාවක පුත්‍රයාණන් වහන්සේට එහෙම කියන්න එපා කිව්වා. එහෙම කියන්න එපා කියලා බුදුහාමුදුරුවෝ අතීත සිද්ධිය විස්තර කරනවා. උන්වහන්සේ ආත්ම 500ක් බ්‍රාහ්මණ කුලේ. උපදලා තියෙන බ්‍රාහ්මණ කුලේ. ඉහළම පැලැත්තින ඉන්දියාවේ. ඒතකොට අනිත්‍යයට කතා කරන්නේ මේ බාසල භාෂාවෙන්. අන්න රහත් උනත් ඒ ගතිය යන්නේ නැහැ. මතක තියාගන්න පින්වත්නි අනිත් රහතන් වහන්සේලාටත් එහෙම තමයි. ඒ තමන් ඉරිය කතා කරු විලාසයන් ඉරියව් පැවතු විලාසයන් රහත් උනත් ඒ ක්ලේශය යන්නේ නැහැ. ඒ ක්ලේශයට තමයි වාසනාව කියන්නේ. ඒකනේ අපි කියනකොට බුදුගුණ කියනකොට වාසනාව සහිතව සීල කෙලෙසෙන් දුරුමුසේක කියලා කියන්නේ. ඒ කෙලෙසු දුරු වෙලා බුදු පියාණන් වහන්සේට ඒ පරණ ආත්මවල ඒ පුරුදු මොකක්වත් එන්නේ නැහැ. අන්න ඒක මතක තියාගන්න. ඊට පස්සේ අද අපිට කාලය වෙලා අදින කීපයක් සාකච්ඡා කරන්න. උන්වහන්සේ මේකට උදාහරණ මම දෙනවා. උන්වහන්සේ දර්ශනානුත්තරීය වනසේක. අන්න දෙවෙනි එක. දර්ශනානුත්තරීය වනසේක. මොකද්ද මේ දර්ශනානුත්තරීය කියන්නේ? කිසි කෙනෙක් දැකීමෙන් අග්‍ර වෙනවා නම් ඒ බුදු පියාණන් වහන්සේම තමයි. දර්ශනානුත්තරීය උන්වහන්සේ දැකීම ඊටාම අග්‍රයි කියන එක තමයි. ඇයි එහෙම කියන්නේ? උන්වහන්සේ දැකලා හිත පාදවාගෙන දිව්‍ය ලෝකේ උපදින්න පුළුවන්. එහෙම උනේ නැද්ද? අර මට්ට කුණ්ඩලී ලදරුවා නේද? මට්ට කුණ්ඩලී ලදරුවා ආගමේ බුද්ධ ආගමේ කෙනෙක්ද? නෑ හින්දු භක්තිකේ. ඒ පවුල සම්පූර්ණ හින්දු භක්තික. අවුරුදු 14 15ක් අය කුඩා දරුවෙක්. පියා 80 කියලා දලේ තියෙන මහා ධනපතියෙක්. කුණු ලෝභයෙක් නේද? මහා ලෝභයෙක්. ඒකයි මට්ට කොණ්ඩලි කියලා නම වැටුනේ මොකද මේ රත්තරන් හැමෝගම ළමයි රත්තරන් දානවනේ. ඒ කනේ මේ රත්තරන් හදන්න ගියෝ සල්ලි ඇනින්ද රත්තරන් කෑල්ලක් තරලා කනේ එල්ලුවා. ඒකෙන් මට්ට කොණ්ඩලි වුණා. ඉතින් අසනීප වුණා බෙහෙත් ගන්න ගියේ නෑ. ඒ දොස්තරුන්ට සල්ලි දෙන්න බෑ. බෙහෙත් ගන්න ගියේ නෑ. දොස්තරුන්ගේ බෙහෙත් ආගෙන ආවිල්ලා වෙදකම් කරා. ලෙඩේ වැඩි වුණා. මොකද කරන්න බැරි වුණා. අවසාන මරාදර වැටුණා. ඒ කුඩා දරුවා කවුරුත් දන්නවනේ කතාව. මම උත්තර කියන්න ඕනේ නැහැ නේ. ඔය කතාව කියන්න එච්චර වෙලාවකුත් නැහැ මට. කෙටියෙන් කියන්නම්. අන්තිමට එළියට දැන් හදිසියේ මැරුණොත් එහෙම මිනිස්සු ගෙදරට එනවා. මේ ඔක්කොම ගෙදර තියෙන බඩු මුට්ටු පේනවා. ධනෙ පේනවා නිසා එළියේ ඇඳක් තියලා එළියේ තැම්පත් කරා. ඒ මට්ට කුණ්ඩලි අදරුවා. 100ක් නැහැ. පැත්තකට හැරලා හිටියේ. එදා බුදු පියාණන් වහන්සේ මහා කරුණා සමාපatti ධානය සමාධිලා බලන කාටද පිට වෙන්නේ කියලා දැක්කේ මේ ලදරුවා මට්ට කුණ්ඩලි දැක්කේ. උන්වහන්සේ පැමිණුණා ඉරිදීෙන් පැමිණිලා මේ ළම 100ක් නැහැ අස්තරින්නෙත් නැහැ. මේ උන්වහන්සේගේ සිරුර දකින්න විරාජමානව දෙතිස් මහා පුරුෂ ලක්ෂණේ විරාජමාන වූ සිරුර දකින්නේ විදි මේ උන්වහන්සේ ආලෝකයෙන් නිකුත් කරා. ඒ මට්ට කුණ්ඩලි දෙතර ඒක නිසා ඇහැට බැලුවා බුදු පියාණන් වහන්සේගේ රූප සම්පත්තිය දැකලා බහැදුනා. සිත පහදවා ගත්තා. ඒ වෙලම මිය ගිහිල්ලා මට්ට කුණ්ඩලි දිව රාජ්‍ය විලා දිව්‍ය ලෝකෙ උපන්නා. අන්න අග්‍ර දර්ශනානුත්තරීයයි. ඒ උදාහරණයක්. උන්වහන්සේ දැකීමෙන් අග්‍රයි. උන්වහන්සේ දැකීමම තමයි අග්‍ර දක්ෂනාරිය. ඒකම ශ්‍රවණානුත්තරීයයි. මේක සිංහතුනි සෙල්ලම් දෙයක් නෙමෙයි ශ්‍රවණානුත්තරීයයි කියන එක.
අට්ඨාංග සමන්නාගත බ්‍රහ්මස්වරය. උන්වහන්ගේ ස්වරය. මොකද අට්ඨාංග සමන්නාගත කියන්නේ? අංග 8ක් තියෙනවා උන්වහන්සේගේ බ්‍රහ්මස්වරේ. සවනානුත්තරීය කියන්නේ ඒකයි. ඔක හොයාගන්න පුළුවන් පොත්පත්වල තියෙනවා. මොනවද අංග 8 කීපයක් මම කියන්නම්. අෂ්ටාංග සමානාංගත බ්‍රහ්මස්වරය කියන්නේ උන්වහන්සේගේ ධර්මදේශනා ප්‍රථම දේශනාව විශේෂයෙන් අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වා ඇහුණා නේද? නේද? අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වා ඇහුණා. අපිට පුළුවන්ද අපිට මේ මයික්‍රොෆෝන් එකක් නැතුව මේ 100කට කතා කරන්න බෑ. නේද? අපිට මේ උපකරණ නැතුව 100 දෙනෙකුට කතා කරන්න බෑ. උන්වහන්සේට එහෙම වුණාද? බ්‍රහ්මස්වරය අනේ එක ලක්ෂණයක් ඔය කිව්වේ. අට්ඨාංග සමානාංගත බ්‍රහ්මස්වරේ එක ලක්ෂණයක් මම කිව්වේ. උන්වහන්සේට අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වාම උන්වහන්සේගේ ධර්ම දේශනාව ඇහුණානේ. සාදුකාර දුන්නේ අවසානයේදී. සිවුර දිව්‍ය ලෝක දෙවියවරු බ්‍රහ්ම ලෝක රූපාවචර අරූපාවචර දෙවියරු සාදුකාර දුන්නේ. එතකොට මේ දිව්‍ය බ්‍රහ්ම ලෝක 16 දක්වා වෙනකම්ම ඒ සද්ද පැතුරුණා උන්වහන්සේගේ. ඒ විතරක් නෙමෙයි. උන්වහන්සේගේ ශබ්දේ නිම්නාද කියලා කියන නිම්නාද දෙනවා. උන්වහන්සේ කතා කරනකොට ධර්ම දේශනා කරනකොට සියලු දෙනාට තමන්ගේ භාෂාවෙන් තමයි ධර්මය ඇහෙන්නේ. ඒකත් තව ඒ අංග 8 ලක්ෂණයක් තමයි. කාටවත් නැහැ. කවුද වළහන්නේ? තමන්ට තේරෙන භාෂාවෙන් තමයි ඒ තමන්ට ඇහෙන්නේ උන්වහන්සේ ධර්ම දේශනා කරනකොට. ශ්‍රවණානුත්තරීයයි කියන්නේ ඒකයි. අෂ්ටාංග සමානාගත බ්‍රහ්මස්වරය. ඒ සම්බන්ධයෙන් හොඳ කතා ටිකක් තියෙනවා පින්වතුන් දැනගන්න. ඉතින් අපි අද ඒකවත් කළා අවසන් කරනවා. තව ටිකක් තියෙනවා සම්බන්ධ මේ විශේෂයෙන්ම ඔය අට්ඨාංග සමන්නාගත බ්‍රහ්මස්වරය සම්බන්ධව හොඳයි දැනගන්න. මේ සම්බන්ධ විස්තර එක උදාහරණයක් තමයි. උදාහරණයක් තාම දුන්නේ නැහැ අපි පොඩ්ඩක් පැහැදිලි කරා විතරයි. උන්වහන්සේගේ අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරය සම්බන්ධව ඊළාට ඒක මතක තියාගන්න මේ 28 වෙනි දෙතිස්මා පුරුෂ ලක්ෂණ වලින් 28 වෙනි එක තමයි මේ ඔය අෂ්ටාංග සමානාගත බ්‍රහ්මස්වරය කියන එක. මේක තියෙනවා වෙන එක තියෙන්නේ බ්‍රහ්මස්වරතා ලක්ෂණම් කියලා තියෙන්නේ. පින්වතුන්ට මේ ලැබෙන සටහනේ මේක සඳහන් වෙන්නේ 28 වෙනි ලක්ෂණයේ විදිහට බ්‍රහ්මස්වරතා ලක්ෂණම් බ්‍රහ්මස්වරය. ඒක කාටවත් පිළිදන්නේ නැහැ පින්වතුනි බුදු පියාණන් වහන්සේට විතරයි. ඉතින් මේ අපූර්ව සිද්ධියක් තියෙනවා පින්වතුන්ට දැනගන්න මේ පොඩ්ඩක් ඉතින් කතා කරන්න තාස ඇතිනේ නේද? ගැඹුරු ධර්ම කාරණාම කියනකට වඩා ඉතින් පොඩ්ඩක් කතාවකුත් අහන්න කැමති. මේක හොඳ ලස්සන කතාවක් තියෙනවා. මේ කවුද මේ ධර්මාශෝක රජතුමාගේ රජදේවිය අසන්දිමිත්‍රා ධර්මාශෝක රජතුමාගේ අගමේසිය නම අසන්දිමිත්‍රා බොහොම බණාන බොහොම ධර්ම මාර්ගයේ ඉහළටම ගිය අය තමයි. ඇයි ඉතින් ධර්මාශෝක රජතුමාගේ පුතයි දියණියයි දෙන්නම රහතන් වහන්සේලා නේද? මිදුමා රහතන් වහන්සේ මහරහතෙනිය දුවත් මහරහතෙරණියන්නේ. ඉතින් මේ ඔක්කොම දුවයි පුතා දෙන්නම රහතෙනියෝ. මේගොල්ලොත් ඉතින් එක්තරා මාර්ගයකට මේ ධර්මයේ දියුණු කරපු අය මතක තියාගන්න. සෙල්ලම් අය නෙමෙයි. බොහොම ඉද්ධි සම්පන්න මේ මිර්ධියේ මේ ධ්‍යාන වඩලා එහෙම දියුණු කරගත්ත අය. ධර්මයේ මාර්ගයේ ඊළටම ගිය අය ධර්මාශෝක රජතුමා. මේ අසන්දිමිත්‍රා අගමේසියට බුදුම ආසාවක් හිතුණා. ස්වාමීන් වහන්සේලාගෙන් ආනවා බණ අහනවා නිතරම. ස්වාමීන් වහන්සේලාගෙන් ආනවා මේ අනේ මේ බුදු පියාණන් වහන්සේගේ අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරය අද අපිට ඒ වගේ සද්දයක් අහන්න බැරිද? ඒ හඬට සමාන හඬක් කොතනකවත් නැතිද? මේ ස්වාමීන් වහන්සේලාගෙන් අහන්නේ. මේ අසන්දිමිත්‍රා ධර්මාශෝක රජතුමාගේ අගමේසිය. වික්ෂුන් වහන්සේලා කියනවා හිමාලයේ ඉන්න
පක්ෂියට කියන්නේ කරවීක බාණි. සිංහලෙන් කියන්නේ කුරුවි කෙවිල්ලා කියලා. අන්න මේ කුරුවි කෙවිල්ලාගේ කටහඬ තරමක් දුරට බුදු පියාණන් වහන්සේගේ කටහඬට සමානයි කියලා ස්වාමින් වහන්සේලා කිව්වා. මේ ධර්ම දේශනා කරන ගමන්. කරවීක වාණි පක්ෂියාගේ කටහඬට සමාන සද්දයක් තමයි බුදු පියාණන් වහන්සේගේ කටහඬ කියලා. දැන් මොකද කරන්නේ? දැන් මේ සම්බන්ධව අසන්දි මිත්‍රා දේවිය කියලා රජතුමාට දැනුම් දුන්නා. මට මේ කටහඬ අහන්න ඕන කුරු කෙවිල්ලාගේ. කරවිගානි බානි පක්ෂියාගේ කටහඬ මට අහන්න ඕන කියලා කිව්වා. රජතුමාට ප්‍රශ්නයක් දැන් කොහොමද හිමාලයේ ඉන්නේ කුරුළු අල්ලන්නේ කියලා. උන්වහන්සේ අපූර්ව උපායක් යදුවා. උන්වහන්සේ රත්තරන් වලින් කූඩුවක් යදුවා. දොරකුත් ආයි කරා. දොරකුත් කයිල උන්වහන්සේගේ ඒ රජතුමාගේ ඉදිරි ප්‍රාත්‍යාර බලයෙන් මේක ආසින් යවුවා හිමාලයට. ප්‍රාර්ථනාවකුත් එක්ක යවුවේ. මොකද්ද ප්‍රාර්ථනාව? මේක හිමාලයට මේ කූඩුවට හිමාලයට ගිහිල්ලා මේ කූඩුවට කරවික බාණි පක්ෂියක් එවන්න කියලා ප්‍රාර්ථනා කළා ඇරියා. ඉතින් මේ කූඩුව කතාවේ සඳහන් වෙන්නේ මේ කූඩුව ගිහිල්ලා හිමාලයට ගිහිල්ලා ආසින් ගිහිල්ලා පක්ෂියෙක් ඉන්න තැන අත්තක මේක නතර වුණා කියලා. පක්ෂියෙක් වාලේ ඉන්නේ. ඒ පක්ෂියත් බැලුවා ලස්සනයි මේක බොහොම ලස්සනට දිනනවා කූඩුව. ඌ ඇතුළට ගියා. ඇතුළට ගිය ගමන් දොර වැවුණා. පක්ෂියත් එක්කම නැවත කූඩුව මාලිගාවට ආවා. දැන් පක්ෂියා ඉන්නවා. තව ප්‍රශ්නයක් ආවා ඒ සැරේ. දැන් පක්ෂියාවට නෑ පක්ෂියා කටහඬනේ ආන්න ඕනේ. පක්ෂියා නාද කරන්නේ නෑ. දැන් රජතුමාට මහා ප්‍රශ්නයක්. පක්ෂියා නාද කරන්නේ නෑ. පක්ෂියා නාද කරන්නේ නෑ. පාසේ පුරෝහිතය කැඳවල විස්තර ඇහුවන් පස්සේ පුරෝහිතය කිව්වා නෑදෑයෝ දැක්කාම තමයි මෙයා කෑ ගහන්නේ. නෑදෑයෝ මේ එක් හොයාගත්තේ කොච්චර අමාරුද කොයින්ද තව නෑයෝ හොයන්නේ ඉතින්. අජිරෝ අපූර්ව උපායක් යදුවා මේ පක්ෂියේ ඉන්න කුඩියේ වටේටම කණ්ණාඩි සවි කරා. පිටුදු දන්නවනේ දැන් වටේටම කණ්ණාඩි සවි කරාන් පස්සේ උගේ ප්‍රතිබිම්බ ඡායාවන් පේනව නේද? කණ්ණාඩියෙන් ඡායාවන් පේනවා. අපි කණ්ණාඩි 20ක් හයි කරා නම් ඡායාවන් 20ක් පේනවා. කවිකා බාණි පක්ෂිය 20ක් පේනවා. ඉතින් මේ දකින්නකොට නාද කරා. නාද කරාන් පස්සේ එතුමියට හිතුණා අනේ මේ තිරිසන් සතාගේ කටහඬ මෙච්චර මීරිනම් බුදු පියාණන් වහන්සේගේ කටහඬ මොනතරම් මීරිද කියලා සෝතාපට්ටි මාර්ගයටපත් වුණා පැහැදීමෙන්. මට ඒකයි කියන්න අවශ්‍ය වුණේ කතාවේ. උන්වහන්සේගේ ඒ පක්ෂියාගේ කටහඬට එතුමිය සෝවන් ඵලයටපත් වුණා. ඒව තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. අන්න ඒක නිසා උන්වහන්සේ කවුද? ශ්‍රවණානුත්තරීයයි. ශ්‍රවණානුත්තරීයයි. ඒ විතරක් නෙමෙයි. අය මණ්ඩුක දිව්‍ය පුත්‍රයා කතාව අහලා තියෙනව නේද? බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමේ ධර්ම දේශනා කරනකොට එතන අතල විලක් තිබුණා විසේ විලේ හිටිය මැඩියෙක්. මැඩියට ඇහුණා ධර්ම දේශනා කරන මිහිරි සද්දේ. ඌ ගොඩට ආවා. ගොඩට ඇවිල්ලා බුදු පියාණන් වහන්සේ අසලට කිට්ටු වෙලා මේ ධර්ම දේශනාවට සමන් දීගෙන හිටියා. උට බුදු පියාණන් වහන්සේගේ අර සොරේ විතරයි ඇහෙන්නේ. සත්‍යකුට ධර්මයක් තේරෙන්නේ නැහනේ. තිරිසන් සත්‍යක් නේ වැඩියෙක් කියන්නේ. ඔය වෙලාවේ ධර්මය අහන්න ආපු කවුද බ්‍රාහ්මණයෙක් සැරටියක් අරගෙන ආව. සැරටිය පොළොට අරලා ඒකට හේතු වෙලා තමයි එම්නියම නැවුවේ. අර සැරටියේ හිටියේ මේ ගෙම්බගේ ඔළුව උඩ. ඌ මැරුණා. බණා සද්දේ සමන් දීගෙන හිටපු මැඩියා මැරිලා ඒ මැඩියා මණ්ඩුක දිව්‍ය පුත්‍රයා බවට පත් වුණා. අන්න ශ්‍රවණානුත්තරීයයි. දර්ශනානුත්තරීයයි වගේම තමයි බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තේරෙන්නේ නැති වුණත් ආගෙන සද්දෙට ආගෙන ඉඳලා මැරිලා දිව්‍ය ලෝකෙ උපන්න. ওই කතා ගොඩාක් තියෙනවා. වවුලන් 500ක කතාවක් තියෙනවානේ. රාතන් වහන්සේලා ප ဋ ාණ දේශනාව කරනකොට ගුවාවක වවුලු 500ක් හිටියා. ඒ වවුලෝ මේක අහගෙන ඉන්නවා හැමදාම ප ဋ ාණ දේශනාව. ඒ මිහිරි ශබ්දෙට ආගෙන ඉන්නවා. ශබ්ද රසයට. ඒ වවුලු 500 දෙනාත් මැරිලා වින්න දිව්‍ය ලෝක තමයි උපන්නේ ඔක්කොම. අන්න බලන්න ආශ්චර්යයි. ඔය බුද්ධ ආශ්චර්යයි. ඔය ඇත්තටම මේ කෙනෙකුට ඔප්පු කරන්න බෑ. තමයි මම නිතරම කිව්වේ ආශ්චර්යයි, අద్භූතයි, පුදුමයි, විස්මයජනක සිද්ධීන් උන්වහන්සේ. තා ගොඩාක් තියෙනවා විස්මයජනක සිද්ධීන්.
වෙලා ඇති නේද වල? ඈ? අම්දුර හිටියේ නෑ. අම්දුර වඩිනක දෙකමාරයි නේ. වඩිනක ගොන්න තා පොඩ්ඩක් කරමු ඉතින් මේ. තාම නෑ නේ. ඒකට ඉතින් කතා නම් කියන්න වෙලාවක් නෑ. අද ඒක පටන් ගත්තත් අපි පොඩ්ඩක් උන්වහන්සේගේ අනුකුත් ආචාර්යමත් ලක්ෂණ තමයි තියෙන්නේ ඉතුරු ටික. ඒකට ඉතින් ගොඩක් කතා තියෙනවා කියන්න මේ සම්බන්ධව මේ පින්වතුන්ට දැනගන්න. අපි පොඩ්ඩක් කියමු කවන්නේ ටිකක් වෙලා තව විනාඩි 5ක් 10ක් විතර වගේ උන්වහන්සේ විශේෂ ඥානයන්ගෙන් සමන්නාගත වූසේක. බලන්න උන්වහන්සේගේ විශේෂ ඥානයන් මොනවද? ත්‍රිවිද්‍යා ඥාන, අෂ්ට විද්‍යා, සිව්පිලිතින්දියාපත් ඥාන, සර්වඥතා ඥානය, දසබල ඥාන, ෂඩ් අසාධාරණ ඥාන, දෙසත්‍ය ඥාන, සත්‍ය ඥාන, සුවිචි ප්‍රත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, විදර්ශනා ඥාන, මනෝමය ඉර්ධි ඥාන, ඉර්ධි ප්‍රාත්‍යාර ඥානය, දිව්‍ය සෝත ඥානය, දිබ්බ චක්කු ඥානය. ඒක අපි කියන තුති උප්පත්ති ඥානය කියලා. කාටවත් නැහැ ඥානය මත කියන්නේ. තුති උප්පත්ති ඥානය කිසි කෙනෙකුට නැහැ. බුදු කෙනෙකුට විතරයි. ඕනම කෙනෙක් තුත වෙන දවස දන්නවා. තුත වෙලා උපදින ස්ථානයක් දන්නවා උන්වහන්සේ. එහෙම කියන්නේ නැහැ හැමෝටම. ඕනම කෙනෙක් තුත වෙන දවස දන්නවා. ඉපදෙන තැනක් දන්නවා උන්වහන්සේ. උන්වහන්සේගේ ඥාණයෙන් තමයි ඒක දැනගන්නේ. පූර්වේ නිවාසානුස්මති ඥානය, පෙර ආත්ම පිළිමද ඥානය, ඒ වගේ. ඒ සම්බන්ධව ඉතින් පින්වතුන්ට මේ අපූර්ව කතා ප්‍රවෘත්තියක් තියෙනවා. ඒක මම ලබන සතියේ කියන්න මම පසුව ඔව් ඉතින් පස්සේ බෞද්ධ 500 පස්සේ නැවත බුදු පියාණන් වහන්සේගේ කාලේ මනුෂ්‍යාත්ම ලැබුවා. ලැබලා රහත් වුණා ඒ සියලු දෙනා. එහෙම සඳහන් වෙනවා. මේ සම්බන්ධව ටික වෙලා යනවා පින්වතුනි. ඉතුරු ඒ සම්බන්ධව මේ උන්වහන්සේගේ මේ ඥාන සම්බන්ධව උදාහරණ ටික කියන්නේ ටිකක් වෙලා යනවා. මේ අපි අද කොහොමද තියෙන ධර්මදේශනාවේ නම් අපි දැන් පැය කමාරකටත් වඩා කරලා තියෙනවා. අපි ධර්මදේශනාව මෙතනින් අවසන් කරමු. එහෙනම් සියලු දෙනාම වැඩ ගන්න දෙවියන්ට පින් දෙන්න.